හොඳයි එහෙනම් අපි මේ වෙලාව යොදා ගන්නවා තියෙන ගැටලු සාකච්ඡා කරන්න. ඉතින් ගැටලු තමන් ප්‍රශ්න විදියට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒවා තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. ප්‍රශ්නේ කරගෙන යන භාවනාව සම්බන්ධව ගැටලු වෙන්න පුළුවන්. නැත්නම් උදේ මම පැහැදිලි කරපු ඒවා ගැටලු තියෙනවනේ ඒත් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා මේ මම වැඩි කැමති පරියන්කයක් කරන්න. ඔව්. ඒ වුණාට මම දැන් සක්මන කරාම තමයි ඒක එදිනෙදා ජීවිතේට ගොඩක් ඉවහල් වෙන්නේ. ඔව්. ඒ වුණාට පරියන්කයක් කරනකොට සමහරවිට මේ අර සක්මන කරනකොට අපදානයේදී ඔක්කොම කියන්නේ ඔබ්සර්වර් කෙනෙක් ඉන්නවා කියලා හැඟීම තියෙනවා. ඔව්. පරියන්කයක් මම දැන් ඒක තමයි අර පරියන්කයට ගැටෙන්නත් තියෙනවා මේ පරියන්කයක් කරනකොට දැන් මේ කියන්නේ ඒක මොකදදී ගියාම ඔබ්සර්වේෂන් එක තියෙන එහෙම වෙනවා. ඒ තමයි ඔබ්සර්වේෂන් එකක් විතර කියන අවධානයක් තමයි තියෙන්නේ. ඒකට මේ දෙකම නෑ ඒක ඇත්තටම තීන්දුව වෙන්නේ එක එක අවස්ථාවට තමයි කොයිකද වැදගත් වෙන්නේ. කොයි දැන් අපි හිතමු පරියන්කේ වැදගත් වෙන තැන් තියෙන්නේ. සක්මන වැදගත් වෙන තැන් තියෙනවා. එතනින් ගියාම තව ලොකු ප්‍රශ්න තියෙන්නේ පහුවෙන්න භාවනාවේ ඉඳගෙන ඉන්න තැන නම් සාර්ථක වෙන්නේ. ඒ සාර්ථක වෙන්න ඉඳගෙන ඉන්න තැන ඉඳගෙන විතරක් කරන භාවනාව කියමු කය නිශ්චල වෙලා. ඒක සාර්ථක වෙන්න එහා සමානව අපි අල්පේච්ඡ ජීවිතයකට ගත කරන්න ඕනේ. අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න කියන එක මහා අමාරු වැඩක්. දැන් ගිහියෙකුට බෑ ඒ தත්ත්වයට අල්පේච්ඡ වෙන්න කොහොමද? පැවිද්දෙකුට වල්ලේදි නෑ. ඒ කියන්නේ අපි නෝ රැකී ආරක්ෂාව ගෙවල් දොරවල් මේ දේවල් එක්ක ගනුදෙනුව අඩු නැති වෙන්න ඕනේ. අඩු වෙන්න නෙමෙයි. ඉතින් එහෙම ඉන්න බෑනේ. ඒක ඉතින් ලොකු පහු වෙනකොට භාවනාවේ හුඟක් පිටිපස්සට ගියාම එන ගැටලුවක් මිසක් දැන් මේක ගැටලුවක් කරගන්න එපා. තේරෙනව නේද? දැන් නොන් මහත්තයා හැම වෙලේම තීන්දුව කරන්න ඕනේ භාවනාව ගැන. මම මේ දවස් 5ක් දැන් මේ ගැන කතා කරනෝනේ අපි. ඒ කතා කරනකොට මං කිව්වේ මොකද්ද? ඕනම භාවනාවකින් වෙන්න ඕනේ කිදේ මොකද්ද? සංකල්පීය කුසලයේ නැති කරන්න තමයි භාවනාව කරන්නේ. තේරුණා නේද? එතකොට දැන් සංකල්පීය කුසලයේ කියන එක අපිට සිල් රැකලා නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් දන් දීලා කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. පින්කම් කරා කියලා ඒක හක් වෙන්නේ නැහැ. දැන් බණ අහනකොටත් වෙනවනේ. වෙන හින්දානේ මේ වෙන ක්‍රමයක් භාවිතා කරන්න වෙන්නේ මේකට. එතකොට භාවනාවෙන් මොනවා හරි භාවනාවක් කරනවාද ඒක සංකල්පීය අකුසලයේ අඩු කරගන්න ඕනේ, නැති කර ගැනීමේ ඉලක්කයක් කරා යන්න ඕනේ. තේරුණා නේද? දැන් බැරි වෙලා හරි අපිට තියෙන ප්‍රශ්නේ මේ මිනිස්සෙක් වුණාම සංකල්පීය අකුසලයේ නැත්නම් අපිට සිහි කල්පනාව නැති වෙනවා. මානසිකාරයක් නැති වෙනවා. දැන් ඔය පුරුද්ද තමයි උපන්දා ඉඳලා පුරුද්ද. ඒ කියන්නේ අපිට සංකල්පීය කුසලය අඩු වුණාම තමයි ඔය නිදිමත හැදෙන්නේ. ඒ කියන්නේ නිදිමත කියන්නේ සම්පූර්ණ සංකල්පීය අකුසලයක්. තීන මිද්දේනේ නිදිමත කියන්නේ. දැන් තීන මිද්දේ අවසානයේ තීන මිද්දේ වෙලා අවසානෙටම නින්දට වැටෙනවනේ අපි. එතකොට නින්දට වැටෙනකොට එතෙන්දී කොහොමද එහෙනම් මේ සංකල්පීය අකුසලය එතන බලපෑවේ? මේ දැන් නිදිමත තීන මිද්දේ නිදිමත හැදෙනවා. ඔයගොල්ලන්ට දැන් උනක් වෙන දේ බලන්න අද දවසේ වෙච්ච දේ ප්‍රායෝගිකව බලන්නකො. මේක තමයි හරිම ක්‍රමය භාවනාවේදී. දැන් නිදිමත ආවේ නැද්ද අද දවසේ? එන්න ඇතිනේ. තේරෙනව නේද? ඒ කියන්නේ කොයි වෙලෙත් නෙමෙයි
එක්ක කෑම කෑවට පස්සේ එන්නේ නැති. මොකක් හරි හේතුවක් උඩ නිදිමත ආපු තැනක් තියද? නැත්නම් ඊයේ ආපු තැනක් තියද? ඒ නිදිමත අවසානයේ නිදිමත නැති වුණේ කොහොමද ඔයගොල්ලන්ට කියලා බලන්න. බොහෝ විට නිදිමත නැති වෙන්නේ තීන මිද්දේනේ නිදිමතේ සංකල්පනාවල තියෙන්නේ. තීන මිද්දේ කියන ධම්මය. ඊට වැඩිය අකුසල පාක්ෂික ධම්මය ආවොත් තමයි අපිට නිදිමත එක ක්‍රමයකට නැති වෙන්නේ. තේරුණා නේද? දැන් නිදිමත හැදුනම ගෙදෙද්දි මොනවද කරන්න කියලා බලන්න ඔයගොල්ලෝ නිදිමතයි. මොකද්ද කරන්නේ? නිදිමත අරව ගන්න මොනවද කරන්නේ? ළමයින්ට හරි උපදෙස් දෙන්නේ මොනවද කරන්න කියලාද? ඔව් තේ බොනවා මොන හරි ඒකයි කායික වැඩක් කරනවා. තේරෙනවද? කයට මොනවා හරි ලබා දෙනවා. ඒ කියන්නේ නිින්ද එහෙම නැ එක ක්‍රමයකින් කය ශාරීරික එක්ක බැඳිලා තියෙනවා නේද නිදිමත. ඒක කය අමාරු නම් මහන්සි නම් තේ එකක් බිව්වම අඩු වෙනවා. ඔය ළමයින්ට එහෙම තේ විලා නිදිමත අහක් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ළමයින්ට එහෙම තේ දීලා නිදිමත අහක් කරනවද? වැඩි හිටියයි නේද එහෙම කරන්නේ. ළමයින්ට මොනවද කරන්නේ? නෑ කරන්න කියනෝ නෙවෙයි ළමයා කරන්නේ. ඒක බලන්න. මෙන්න මේ වෑන් තමයි මේක අල්ල ගන්න පුළුවන්. නේ හැමෝම කරන්න හදන්නේ විනෝදාංශයකට යනවා. Taman කැමති ඇහැ පිනවන කන පිනවන දෙයකට යනවා. තේරුණා නේද? ගිය හැටියේ නිදිමතට මොකද වෙන්නේ? නැතිව යනවා. දැන් ළමයි ගේම් ගහනවා කියන්නේ මොකද්ද? ওই වගේ ඕකනේ. දැන් ළමයිකට නිදිමතේ පාඩම් කරන්න ගියා නිදිමතයි. ඒ ළමයින්ට පාඩම නවත්තලා සෙල්ලම් කරන්න ගියා. නිදිමත අහක් වෙනවා. එහෙනම් දැන් අහක් ගුණේ ක්‍රමයේ හොයන්න ඕනේ. අහක් වෙන ක්‍රමය. දැන් ඔයගොල්ලන්ට අමුතු ක්‍රම නැහැ. ඔය ඇස ගියා කියලා ওই ක්‍රමෙමයි තියෙන්නේ. මොකද වයස ගියේ මිනිස්සෙන්නේ. දැන් ඔයගොල්ලන්ට අමුතු වයස ගියා කියලා අමුතු ක්‍රම ලැබෙන්නේ නැහැ මේ ධම්මවලදී. තේරුණා නේද? මේ සංකල්පනාවල අමුතු ක්‍රම නැහැ. ඔක්කොම ටික අර පරණ ක්‍රම ටිකමයි. එතකොට නිදිමත අහක් කරන්න හොඳම විදිහ තමයි මිනිසුන්ට නිදිමත කියන්නේ සංකල්පනාවල අකුසලයක්. අකුසල සංකල්පනාව. ඒකේ ආයේ කුසල් නිදිමතේ කුසල් සංකල්පනාව කොහෙවත් ගෙවිලවත් නැහැ. තේරුණානේ? ඒකින්ද ඔයගොල්ලන්ට බණ අහන්න ගිහින් නිදිමත හැදුනත් එච්චරයි. මේ දන් දෙන්න ගිහින් නිදිමත හැදුනත් එච්චරයි. ඉගෙන ගන්න ගිහින් නිදිමත හැදුනත් එච්චරයි. ඒ කියන්නේ shopping ගිහිල්ලා නිදිමත හැදුනත් ඒත් එහෙමමයි. තේරුණා? හැබැයි shopping ගියාම නම් වාසියක් තියෙනවා. නිදිමත හැදෙනවා. මොකද ඇහැරලා ඉන්නකොට සංකල්පීය කුසලයේ බලගතුයි. ඊට වැඩිය දුර්වල එකක් තීන මිද්දේ සංකල්පීය කුසලයේ. එහෙනම් දුර්වලම සංකල්පීය කුසලයක් මේක. දැන් කොහොම හරි ඒක කඩන්න අපිට ක්‍රම දෙකක් භාවිතා කර හැකියි. ඒ දෙකට තමයි ඔයගොල්ලෝ තුරු වෙලා තියෙන්නේ. නැතු මේ වෙන ලෝකයේ මිනිස්සුන්ට මේ අමුතු දේවල් මගේ මේ උගච්චම් හින්දා මෙහෙම දේවල් පොහොසත්චම් හින්දා මෙහෙම දේවල් කර හැකි. මගේ ඉස්සර වාසනාවට මෙහෙම ඒවා කර හැකි. එහෙම මොකවත් බෑ මේ ධම්ම එක කරන්න. තේරුණා නේද? ඔය හැමෝටම එකම දේ තමයි කරන්න පුළුවන්. ධම්ම එක. එතකොට එක ක්‍රමයක් තමයි තීන මිද්දේ අහක් කර හැකි. ඊටත් වැඩිය අකුසල සංකල්පනාවක් හදාගෙන වැඩි කරගන්න. තේරුණා නේද? එතකොට මෙහෙම දෙයක් වෙනවා. ඒ තීන මිද්දේ අහක් කරන්න පුළුවන් අකුසල සංකල්පනාවේ ඒ අකුසලයේ තුල ඒ කියන්නේ තීන නිදිමත අඩු කරගන්න තියෙන අකුසලයේ තුල වේදනාව සුඛ වේදනාව විය යුතුයි. තේරුණානේ? තීන මිද්දේ අකුසලයේ තියෙනකොට වේදනාව උපේක්ඛා. ඔන්නෝක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් දැන් නිදිමත අහක් කරගන්න පුළුවන් සුඛ වේදනාවක් එක මේ සංකල්පනාව වෙනස් වෙන්න ඕන.
තේරුණානේ? ඒතකොට සුඛ වේදනාව එක්ක සංකල්පනා වෙනස් කරගන්න ක්‍රම දෙකක් මිනිස්යාන්ට භාවිතා කරයි. එකක් තමයි අකුසල පාක්ෂිකව සුඛ වේදනා ගේන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවට කියනවා ධර්මයේ විනෝදාංශ. දැන් ඒගොල්ලෝ විනෝදාංශ භාවිතා කරන්නේ මොකටද කියලා බලන්න. මිනිස්සු විනෝදාංශ භාවිතා කරනවනේ. ඒ හින්දු අහනවා, චිත්‍රපටි බලනවා, ඔය කීව කරන්නේ. විනෝදාංශ කියලා නේද ඒවට කියන්නේ. ඒව බලනකොට දැන් සින්දු අහන්න පුරුදු වෙච්ච මිනිස්සයාට සින්දු අහනකොට දුකක් දෙන්නේ සතුටක්ද? එතකොට තීනි මිද්දේ නිදිමත තියෙන වෙලාවේ තියෙන්නේ උපේක්ඛා වේදනාව. සතුටකුත් නැහැ දුකකුත් නැහැ. තේරුණා නේද? ඒක හක් කරගන්න පුළුවන් සුඛ වේදනාව આવොත්. උපේක්ඛා වේදනාව මූසලයි. ඒක තමයි අපිට දුක. මූසලයි කියන්නේ එපා වෙන. වැඩක් නැහැ. හරි. අනික තමයි අපිට පුළුවන් අහක් කරගන්න මේ නිදිමත කුසලයකින් සංකල්පනා කුසල සංකල්පනා වෙන්න ඕනේ. ඒකට පුරුදු කරලා තියෙනවා. දැන් සින්දු අහලා සතුටක් ලබන්න සින්දු අහලා පුරුදු වෙලා ඉන්න ඕනේ. තේරුණානේ? දැන් චිත්‍රපටි බලලා සතුටු වෙන්න එකපාරට පුළුවන්. ළමයෙකුට පුළුවන්. බෑ ඒක පුරුදු වෙන්න ඕනේ. ගේම් ගහලා සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. නෑ ඔයගොල්ලෝ ওই විදිහට පුරුදු වුණේ මොකද්ද? සතුටු වෙන්න. භාවනා කරලා ඒක අමෝලික බොරු. ඒක පුරුදු වුණා නම් මම උගන්වන්න ඕනේ නැහැනේ භාවනා. දැන් ඒක අපිට පුරුදු නැහැනේ. භාවනා කරලා සතුටු වෙනවා කවුද ඉන්නේ මෙතන? අවංකව කියන්න පුළුවන් මට භාවනා කරලා සතුටු වෙන්න පුළුවන් කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් හොඳයි කියන්න පුළුවන් නම් ඇත්තටම ඔයගොල්ලෝ එහෙම වෙනවද? දෙකම තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද්ද? භාවනාවෙන් අවජාවක් වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවල් අමාරු වෙලාවලුත් තියෙනවා. ඒක නිකන් දෙකටම නැති උත්තරයන්නේ. දැන් මං ඇහුවේ එහෙම නෙමෙයි. ඔයගොල්ලන්ට අවංකව කියන්න පුළුවන්. දැන් ළමයින්ගෙන් අහපුවම කියන්නේ ඔයාට සතුටු මොනේ මොකද්ද කියලා අහුවම ඒ ළමයි අවංක උත්තරයක් කියන්නේ. මොකක් හරි කියන්නේ උත්තරයක්. එයාට ආදේල එයාට තේරෙන එකක් කියනවා. දැන් ඔයගොල්ලන්ට ඒ වගේ අවංකව කියන්න පුළුවන් භාවනා කරනකොට අනිවාර්යයෙන්ම සතුටුයි කියලා. නෝ ඒක තමයි එහෙම කරා නම් මේ ওই විදිහට ජීවත් වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. තේරෙනව නේද? එහෙම වෙන්න බෑ අපිට ඒක. නමුත් භාවනා කරලා අර කියන කතාව හරියද? සතුටු වෙන තැන් ලැබිලා තියෙනවා. තේරෙනව නේද? ඒක දිගටම පවතිලා නැහැ. තවම දන්නේ අපි මේ භාවනා කරලා අනික් ඔය දැන් නිදිමත එහෙම නැති කරගන්න පුළුවන් කියලා එකක් දන්නවද ඔයගොල්ලෝ? නෑ ඒක නෙමෙයි මං කියන්නේ. ඒක සිද්ධාන්තයන්නේ. මං අහන්නේ අවංකව Tamanට අවබෝධයක් තියෙද කියලා. නේද? පොතේ තියෙන එක නගාට කියන්න බැරිද? එන්නේ ඒක තමයි. ගොඩක් වෙලා වගේම ස්ථීරව ගියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මට එහෙම වෙනවා. නිකන් කියනවා විතරන්නේ ඕන නිදිමතක් ඒකෙන් කඩා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. තේරුණා නේද? මොකද එහෙම අත්දැකීමකට අපිට යන්න පුළුවන් බැරි කමක් නැහැ මම මේ කියන්නේ. ඉන්නේ ඒක වෙන්න ඕනේ මේ ස්ථීරව කියවෙනවා නම් අපි අද. දැන් අපි නැත්නම් කියන්නේ මේක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. මොකද හොඳ ගුණත් ලැබිලා තියෙනවා. නරක ගුණත් ලැබිලා තියෙනවා. ඒක නිසා අවිනිශ්චිත භාවයක් තියෙනවා තව. තේරුණා නේද? ඔය අවිනිශ්චිත භාවය අහක් වෙන්න ඕනේ. ඒකට තව පුහුණුව ඕනේ අපිට. තේරුණා නේද? දැන් කොහොම හරි කුසලයෙන් අහක් කරගන්න නම් ඔයගොල්ලන්ට කීයගේ මෙහෙම. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් මේ වගේ කවුරු හරි දිනපතා පිරිත් කියනවා ගෙදර.
පිරිත් කියන එක භාවනාවක් නෙමෙයිනේ. දැන් එහෙම පුරුදු වෙනවා කියලා තුන් සූත්‍රය හරි එක මොකක් හරි සූත්‍රයක් කියවන්න පුරුදු වෙනවා. එහෙනම් බුදු ගුණ සජ්ජායනාවට පුරුදු වෙනවා. දැන් එයා හුඟක්කල් මේක පුරුදු වුණොත් පුරුදු වෙනකොට යාට ඒක ගෞරවයෙන් කරන්න ඕනේ. එතන වෙන මොකකින් නෙවෙයිනේ දැන් ඔය දැන් ස්තෝත්‍රයක් කියවෝ හින්දු අය ගෞරවයෙන් කරනවා. ඒ ගෞරවය කියන එක එනකොට සද්ධාව එනවා. තේරුණා නේද? ගෞරවය දැන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් අපි පිරිත් කියනවා. එතකොට එතන අකුසල ඒ පිරිත් කියන්න උදව් වෙන සංකල්පනා එකක්වත් අකුසල වෙන්නේ නැහැ. ගෞරවය තියෙනවා. දැන් ඔහොම පුරුදු වුණොත් කවුරු හරි එයාට පුළුවන් පිරිත් කියන ඕන වෙලාවක සතුටින් ඉන්න. අනාගතේ. ඒක භාවනාව වගේ නෙමෙයි. තේරුණා නේද? ඔයගොල්ලන්ටත් එහෙම තැන් ඇති. ඒ කියන්නේ කාමාවචර කුසලයක් දිගට පුරුදු කරලා අපි පිරිත් කියනවා කියන්නේ එහෙම එකක්. ඒක පුරුදු කරලා ඒක ඕන වෙලාව ඒක කරන වෙලාව තුල සතුටක් තියෙනවා දුක නැහැ. නිදිමතාවොත් ඒක හක් කරේ. යාර දිනේ අර පිරිත් මතක් කරන එක විතරයි. තේරුණා නේද? දැන් ඒක ගැටලුවක් නෑ. ඒක ප්‍රත්‍යක්ෂව ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මිනිස්සුයෙකුට අඩු පුහුණුවෙන් කරන්න පුළුවන් දෙයක් ඔය. ඒ කියන්නේ ඔය කතාව මොකක්ද එහෙනම්? මේ කියන්නේ කාමාවචර කුසලයක් දිගින් දිගට අපි පුරුදු කරොත් අර අකුසල සංකල්පනා යට ගහ ගන්න පුළුවන්. අර කුසල සංකල්පනා ගෙනල්ලා පුරුදු වුණොත් විතරයි. තේරුණා නේද? ඔයගොල්ලන්ට එහෙම බෑ දැන් බෑ. අපි හිතමු ඔයගොල්ලන්ට දැන් අපි හිතමු Hindu මිනිසෙක් ඉන්නේ ඉන්දියාවේ. එයාගේ අදහන ආගම Hindu ආගමේ කොටස් තියෙනවනේ. ඕකේ සිය දෙවියෝ අදහනවා. සිය දෙවියන්ගේ ගුණ මොනවා හරි ඔය ස්තෝත්‍ර තියෙන්නේ. ඕන තරම් තියෙනවා. එයා එක ස්තෝත්‍රයක් පාඩම් කරගෙන ඉන්නවා. ඒක ජප කර හැමදාම ගෞරවයෙන් යනවා. එයාට ඕන නිදිමතක් එන තැනදී අරක ජප කරපුවාම මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ? නිදිමත නැති වෙයිද? තියෙයිද? නැති වෙනවා. දැන් ඔයගොල්ලන්ට දැන් කවුරු හරි කියනවා මෙන්න මේක හොඳ මන්ත්‍රයක්. ඒගොල්ලෝ කියන්නේ මන්ත්‍ර කියලා නේවට. මෙහෙදී ඔය ළමයෙකුට එහෙම නිදිමත හැදෙනවා. ඔය මන්ත්‍රය ජප කරහන්න කියනවා. ඌට මොකද වෙන්නේ? දැන් බෞද්ධ ළමයෙකුට නිදිමත වැඩි වෙයි. එතකොට අරයට කොහොමද ඒ අඩු උනේ? අඩු උනේ එයාගේ විශ්වාසයේ ගෞරවය ශ්‍රද්ධාව මත. පුහුණුව මත. තේරුණා නේද? දැන් ඒකම ඔයගොල්ලන්ගේ ඔය මුණුපුරෝ එහෙම රවට්ටනවා. දැන් ආච්චි අම්මා ඉතිපිසෝ ගාතාව ඔහොම මෙනෙහි කර අවුරුදු 60ක් 70ක් ජීවත් වෙලා ඒක එතකොට දැන් එයාට බලගත් වෙලා. තේරුණා නේද? දැන් පොඩි ළමයින්ට නිදිමත එනවා. ඉස්කෝලේ යන්නේ වන්ට ආච්චි අම්මා උගන්වනවා පුතේ ඉතිවිසෝ ගාතාව දෙපාරක් කියන්නේ එතකොට නිදිමත ඇරෙනවා. ඇරෙයිද? ඇරෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ගාථාවේ වැරද්දක්ද ධර්මයේ වැරද්දක්ද පුහුණුවේ තියෙන වෙනසක්ද? පුහුණුව. ඔන්න ඔය වගේ වැරදි වැඩ කරනොත් එහෙම භාවනාව දියුණු කරන්න බෑ. මොකද මේවා දැනගෙන යන්න ඕනේ මේ සංකල්පනා කොහොමද ඇති වෙන්නේ කියලා. තේරුණා නේද? අපිට ඕන විදිහට මේක ඇති වෙනව නෙමෙයි. මේක ධම්ම නියාමයකට අනුව සංකල්පනා ඇති වෙන්නේ. දැන් ඒව නැති කරන ක්‍රම දෙකක් මම කියවනේ. එකක් කුසල් සංකල්පනා පුරුදු කරපුවා තියෙනවා නම් කාට හරි ඒවා මෙතෙන්ට ආදේශ කරලා අර ටිකක් අහක් කරේ. තේරුණා නේද? දැන් තීන මිද්දේ එහෙමනම් අකුසල සංකල්පනාව ඒක නැති කරන්න පුළුවන්. ඕනනම් ඊට වැඩිය ප්‍රබල අකුසල සංකල්පනාව පුරුදු කරපු එකක් තියෙනවා නම් ඒවා ඔයගොල්ලෝ ළඟ තියෙනවා. ඒවට කියනවාද මිනිස්සු විනෝදාංශ. තේරුණා නේද? එහෙනම් මේ විනෝදාංශ පුරුදු වෙන්නේ විනෝදාංශ මිනිස්සුන්ට ඕන වෙන්නේ මොනව නැති කරගන්න. අකුසලයේ කියන්නේ මොන අකුසලයේද? මේ ඉලක්ක කොයි අකුසලයේද? තීන මිද්දේමයි.
තේරුණානේ? එහෙමනම් දැන් ඔන්න හරි ඔච්චර දැන් ඔයගොල්ලන්ගේ දැන් වයසට 90 විනෝදාංශයක් තියෙනවා. විනෝදාංශ පුරුදු වෙච්ච නැති මිනිහෙක් ඉන්න බෑ. තේරුණා නේද? ඒවා මානව හිමිකම් කියලා කියන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට ආවේනික දේවල් තියෙනවා. ඒවා විනෝදාංශ කියන ඒවා අකුසල සංකල්පනා හැදුවට කායික අකුසල් වාචික අකුසල් නොනේවා තියෙන්නේ ඕන තරම්. දැන් ඔයගොල්ලෝ මෙච්චර කල් ජීවත් වෙන්න මහන්සි උනේ කායික අකුසල් වාචික අකුසල් නොකර ඉන්න ගමන්ද නැත්නම් කායික අකුසල් වාචික අකුසල් නොකර ජීවත් වෙන්නද මහන්සි ගත්තේ සියලු අකුසල් නොකර ජීවත් වෙන්නද? නෑ වැරදි. ඕක තමයි කියන නරකම ගම. ඔය නරක තියෙන තාක් භාවනා දියුණු කරන්න බෑ. ඕකමයි බොරු. ඔය බොරුව කවදා හරි අහක් වෙච්ච දවසට මේ කරන භාවනාව සාර්ථක වෙයි. මේක නෙමෙයි ඕනම භාවනාව. සියලු අකුසල් නැති කරන්න ජීවත් වුණා නම් එහෙම ගුණයක් කොහොමද ගන්න? සියලු අකුසල් දුරු කරන්න නෙමෙයි ඔයගොල්ලෝ මහන්සි වෙන්නේ. කායික අකුසල් වාචික අකුසල් නොකර ජීවත් වෙන්න. තේරුණානේ? පන්සිල් නේද රකින්න මහන්සි ගත්තේ. ඔව් දැන් සිල් රකින්නනේ අපි මහන්සි ගත්තේ. ඉතින් සියලු අකුසල් කොහෙද සීලිය තුලට නැති වෙන්නේ. දැන් ඔහොක තමයි ඉගෙන ගන්න තියෙන ලොකු ප්‍රශ්නේ. දැන් අපි සියලු අකුසල් නැති කරගන්න නෙමෙයි මහන්සි ගත්තේ. මොන අකුසල්ද? කායික අකුසල් වාචික අකුසල්. අන්න ඒකම කියන්න. ඕකම පුරුදු වෙන්න. කරපු ඇත්ත විදිහට පිළිගන්න. දැන් පිළිගන්නේ එහෙම නෙවෙයි එකක් කරලා ඊට වැඩිය ඔක්කොම ටික බදාගෙන ඔක්කොම කරා වගේ රංගපානවා. ඕකමයි නරක. සංකල්පීය අකුසලයේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒක නැති කරගෙන ජීවත් වුණ විදිහට රඟපානවා. දැන් ඕක බොරුවක් නෙවෙයි. ඔන්න ඒ බොරුවහක් වෙච්ච දවසට ඕන භාවනාවක් ඔයගොල්ලන්ගේ දියුණු වෙයි. ඔය බොරුව කරමින් භාවනා කරන්න පණ යනවා මිසක් භාවනාව දියුණු වෙන්නේ නැහැ. තේරුණානේ? ඔය පුංචි වුණාට ඔය බොරුව තියෙන තාක්කල් භාවනාව සාර්ථක කරන්න බෑ. ඇයි බොරුවක්? ඇයි මං කියවනේ දැන් භාවනාවෙන් කරන්නේ මොකද්ද? සංකල්පීය අකුසලිය අහක් කරන එක. ඉතින් දැන් අර බොරුව කරමු අපි සංකල්පීය අකුසලයක් නැහැ වගේ රඟපෑවා. මොකක් කරන්නද භාවනාව? ඒ භාවනාව බොරුවක් වෙනවා. දැන් ඔයගොල්ලෝ මෙච්චර කාල පටන් ගත්තේ සියලු භාවනාව බොරු උනේ ඔන්න ඕක හින්දා. කරගන්න බැරි වුණේ කියන බොරුව කියන්නේ. බැරි වුණේ මොකද? ඔයගොල්ලන්ගේ වැරද්ද. භාවනාවෙන් කරන්න ඕනේ දේ මොකද්ද කියලා අපි තේරුම් අරන් නෙමෙයි කරේ. තේරුණානේ? අපි තේරුම් ගත්තේ මිනිසු කියව බොරුවක් ලැබෙයි කියලා. ඒක ලැබුණ නැති හින්දා අත්හරින්. දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ දැන් භාවනා දියුණු වුණාම හරි දියුණු වුණාම දැන් මෙන්න මේ වගේ ඒවා වෙයි. මට කැමති දෙයක් මේ කැමැති දේ හිතනකොට ලැබෙයි. තේරුණානේ? භාවනාවේ ඒකට ආනිසංසයක් ඉතින් දැන් හිතනකොට තමන් කැමති දේ ලැබෙනවා. නේ 100% වෙනවා කියලා කියන්නේ ඒ උනට කලින් වඩා කියන්නේ තරහක් යනකොට දැනගන්න පුළුවන් වෙනවා සමහර වෙලාවට මොකද යනවා නම් මේ හිතට කැමරකමක් ඇති වෙනවා කියලා ඒ වගේ මේ දැනගැනීමේ දිනුවක් වගේ තියෙනවා. ඒක භාවනාවේ දිනුව. දැන් මං කිව්වේ මේක නෙවෙයි හිතනකොට යමක් වෙනවා කියන එකේ තේරුම. දැන් අපිට හිතෙනවා දැන් මෙතන ලංකාවට යන්න ඕනේ කියලා. එතනිකව යන්න මාර්ගයක් හැදෙනවා. අන්න ඒ වගේ ඒවා. තේරුණාද දැන් හිතනකොට යමක් වෙනවා අපිට ගයක් හදන්න ඕනේ.
ගේ හැදෙන ක්‍රමයක් නිකම්ම පහළ වෙනවා. එහෙම උන්නේ නැහැ නේද භාවනා කරලා. දැන් අන්න ඒක හරි. දැන් ඒ කියන්නේ එන්නේ එහෙමවත් භාවනාවේ වෙනවා කියලා ලෝකයා කියනවනේ පෙලක්ක. ඒගොල්ලන්ට එහෙම වුණා කියලා කියනවනේ. දැන් එහෙමද පොත්පත් තියෙනවනේ. මිනිස්සු ලියපු පොත්පත් තියෙනවා. ලංකාවේ විපාසකම්මලම ලියපු පොත්පත් තියෙනවා. එයා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ලැබිච්ච ಗುಣ. දැන් ඕක කියවලුත් එහෙම ඔයගොල්ලෝ බැරි වෙලා හරි ඒකක් කියවපු හැටි තියෙන්නේ මොකද්ද? මේ වගේ ඒවා ලැබෙන්න ඕනේ භාවනාවේ. තේරුණා නේද? ලැබෙන්නේ නැහැ මොකවා. එන්නේ ඒවා බොරු කියන්නයි ඕනේ. එන්නේ වගේ ඒවා මිනිස්සු කියන ಗುಣ හොයන්න එපා. අකුසලයේ අඩු වෙනවා. භාවනාවෙන් කරන්නේ සංකල්පීය අකුසලයේ අඩු වෙනවා. තේරුණා නේද? කාට හරි පුළුවන් නම් සංකල්පීය අකුසලයේ හඳුනගන්න එයා භාවනා කරන්න පුහුණු වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා එයාගේ දියුණුව මත ඉස්සරට වැඩිය කොච්චර මේක අඩු වුණාද කියලා දැනගන්න පුළුවන්. තේරුණා නේද? දැන් සංකල්පීය අකුසලය අඩු බව තේරුම් ගන්න එක සාක්ෂියක් තමයි නෝන මහත්තයා කිව්වෙනා. ඒක අපි පසුගාලීනව තව විස්තර කරලා දෙන්න. මොකද්ද? සංකල්පීය අකුසලය අඩු බව දැනගන්නේ අඩු වෙයිගෙන යන්නේ මෙන්න මේ ධම්ම නියාමයට අනුවයි. මොකද්ද? සංකල්පනාවල ඇලීම් සහගත අකුසලයක් හට ගන්නකොට දැන් අපි දන්නේ නැහැනේ ඇලීම් තියෙද නැද්ද කියලා. සංකල්පීය වශයෙන් ඇලීම් සහගත අකුසලයේ මේ වෙලාවේ අපි දන්නේ නැහැ. ගැටීම් සහගත අකුසලයක් දන්නේ නැහැ. ඒක හින්දා සංකල්පීය අකුසලයේ කොයි වෙලේද තියෙන්නේ සංකල්පීය කුසලයේ කොයි වෙලේද අපේ මනසේ තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. තේරුණා නේද? ඔයගොල්ලෝ සතිපට්ඨාන භාවනාවක් විතරක් කරොත් සමත භාවනා කරොත් නම් එහෙම වෙන්නේ නැහැ. සතිපට්ඨාන භාවනාව දියුණු වෙන්න පළවෙනි කාරණය තමයි දැන් මට ඇලීම් සහගත අකුසලයක් හට ගන්නවා කියලා තේරෙන්න පටන් ගන්න එක. තේරුණා නේද? ගැටීම් සහගත අකුසල් ඇති වෙනවා කියලා තේරෙන්න පටන් ගන්න එක. හැබැයි ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක අවසානයේ නෙවෙයි. මොකද අපිට අපි ජීවත් වෙලා ඉන්න පරිසරය අනුව අපි ජීවත් වෙච්ච ක්‍රමය අනුව ඇලීම් සහගත අකුසල් ඇති වෙන ක්‍රමවේද අපිට ගණන් කරන්න බැරි ගාණක් තියෙනවා. තේරුණා නේද? එහෙනම් ගැටීම් සහගත අකුසල් සංකල්පනා හට ගන්න එක ක්‍රමයක් නෙවෙයි අපිට තියෙන්නේ. විවිධ ක්‍රම. ගණන් කරන්න බැරි ක්‍රම ටිකක් තියෙනවා. තේරුණා නේද? දැන් ඔන්න මාත්‍යා දැනගන්න ඕනේ ඒ ක්‍රම විශාල සංඛ්‍යාවෙන් දෙක තුනක් තමයි ඔය දකින්නේ. තේරුණා නේද? ඒ දකින්න එකෙන් එන වාසිය අනාගතේ ඒ ක්‍රමයේ යටතේ සංකල්පීය අකුසල් නොකරන කෙනෙක් බවට අනාගතේ හැරෙනවා. තේරුණා නේද? ඒ ඇලෙන එකක් නම් ඒ වගේ ඇලීම් වලට ඒ වගේ ඇලීම් වලින් අකුසල සංකල්පීය අකුසලයේ නොකරාට තව ඇලීම් වර්ග තියෙනවනේ. ඒවෙන් කෙරෙන්න පුළුවන්. හඳුන ගන්න ගැටීම තමයි. නමුත් ගැටීම ඇති වෙන්න දෙයක් සම්බන්ධයි. තේරුණා නේද? ඒකවල ඔක්කොම අපිටම ඇලෙන්න නම් ඇඳුම් පැළඳුම් නම් ඇඳුම් පැළඳුම් සම්බන්ධය ඇලෙන්නේ. තේරුණා නේද? නමුත් ඇඳුම් පැළඳුම් වලට ඇලීම වගේ නෙවෙයි දෙමාපියන්ට ඇලීම. ඒතකොට ගෙවල් දොරවල් වලට ඇලීම. ওই ටික ඔක්කොම එකට නෙවෙයි තියෙන්නේ. දැන් දකින්නකොට දකින්නේ මම මේ ගැඹුරු දෙය කියන්නේ. දැන් නම් වරද්දව තේරුම් ගන්නවා. ඒක මේක දැක්කනම් අපි ඉවරයි කියලා නේ හිතන්නේ. දැන් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කියන්නයි මට ඕනේ. නමුත් ඕක දියුණුවක් කියන්නත් ඕනේ. දෙකම ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ඇලීම් වල එක අංශයක් දකින්න. අනික් අංශය ඇලුන්න විදිය දකින්නේ නැහැ එතකොට. ඉස්සර වගේමයි. තේරුණා නේද?
මේක දැකලා කාලයක් යනකොට මේකට ඕනේ ටික වෙනුනොත් විතරක් පුහුණුව සාර්ථක වුණොත් ඊගාව එකටත් ওই විදිහටම දකින්න පුළුවන් මේ. ඒක සාර්ථක වුණොත් ඊගාව එක ඔන්නම පියවරෙන් පියවර. එහෙම නැතුව ඔක්කොම දකින්නේ නැහැ. ඔක්කොම දකින්න බෑ එකපාර. එන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු ධර්මානුකූල පස්සේ අහුවේ කතා කරනකොට. ඒවැ මූල ධර්මයේ තියෙන මුල් ඇලීම් සහගත ඒවා මොනවද කියලා ධර්මානුකූලව අපි ඉගෙන ගන්න වෙනවා. ඒක ටිකක් මේ දවස් දෙක තුනක් යනකොට පැහැදිලි වෙයි. අපි දන්නේ කියලා කවුරු හරි දෙන්නේ ඈ? කවුරු හරි අපිට හරි විදිහට කියලා දෙන්නේ නැහැ. ඔව්. ඒකටම අපි හරියට කරන්න දන්නේ නැහැ. ඔව් හරියට කරන්න දන්නේ නැහැ. හරියට කරනවා කියලා තමන් හදන එක අමු බොරුව. ඒ කියන්නේ අපි දන්නේ නැහැ තමයි. මේ අපි දන්නේ නැහැ කියන තැන ඉන්න ඕනේ. දන්නේ නැති එක මේ දැන් අපි මේ විදිහට එකක් නැහැ. දන්නේ නැති කම අපේ දන්නේ නැති කම කියන්නේ මෝඩකම. මොනවා හරි දන්නවා. හරියට දන්නේ නැහැ කියන්නේ මෝඩකමනේ ධර්මී. අපේ මෝඩකම අනිත් අය උගන්වපු නැති හින්දා නෙවෙයි. නෑ. දැන් අපිට හිතේ එහෙම කරොත් හරියයි කියලානේ. නෑ එහෙම එකක් නෑ. මොකක් ඔය එහෙම නෑ. අපිට ඕන තරම් ওই දන්නේ නැති කමට උත්තර ඉස්සර ආයි කියා දෙන්න ඇති. අපි පිළිගන්නේ. මෝඩකමේ එක ලක්ෂණ තමයි අපි විශ්වාස කරන්නේ. අපිට වැදගත් දේ විතර අපි ගන්න. තේරුණානේ? නෑ ඔයගොල්ලෝ උනා හැමදාම කරන්නේ හැම මිනිස්සෙම කරන්නේ එහෙමනේ. නෑ ඔයගොල්ලන් බලන්න දරුවන්ට එන ඔයගොල්ලෝ දන්නේ හොඳම දේ කියා දෙන්නකො. ළමයි පිළිගන්නවා 100%. එහෙම පිළිගත්තේ දරුවෙක් ඉන්නවද? නෑ ඔයගොල්ලන්ගේ දෙමාපියෝ දන්නේ දේ ගන්නවා ඔයගොල්ලන්ට කියා දුන්නා ඔයගොල්ලෝ පිළිගත්තද? නෑ ක්‍රමානුකූලව කියන්නේ එහෙම පිළිගන්න බෑ. එහෙම පිළිගන්නේ නැහැ අපි. 100% පිළිගන්නේ නැහැ. තේරුණා නේද? මේ දේ හරියටම දැනගත්ත කෙනා තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ හරියට කියලා දිනවා. තේරුණා නේද? ඒ වුණාට අපි ඉගෙන ගත්තා පිළිගන්නේ නැහැ. ඒක බොරු. නෙවෙයි ඒ වෙනම ප්‍රශ්න තියෙනවා ගොඩක්. ඒ කියන්නේ දැන් අපි අකුසලයට බරයි. එතකොට අකුසලයේ නැති දැන අපිට වැඩක් නැහැ. අපි හොයන්නේ ධර්මයේ කියලා හොයන්නේ අකුසලයේ තුල තියෙන එක. එහෙම අඩුපාඩුවක් වෙනවා අපි දැන්. ඒක පැහැදිලි කරන්න කියන්නේ මෙහෙමයි දැන් අපිට ධර්මයේ කවුරු හරි හොඳට කියා දුන්නා කියන්නකො. දැන් කියා දුන්නාට අපි මේ ඔක්කොම දැන් බුදුහාමුදුරුවෝම අපි ළඟට ඇවිදලා කියා දෙනවා කියන්නකො. අපි පිළිගන්නේ ඒක එහෙම පිළිගන්න බෑ අපිට. ඒකේ තම තමන්ට පිළිගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව දියුණු කරගන්න නම් පුහුණුවකින් යා යුතුයි. උගත්කමෙන් යන්න බෑ. තේරුණානේ? දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අවුරුදු 10ක් කෙනෙක් ජීවත් වුණා කියලා. ඔය අවුරුදු 10 ඒ දැන් 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ 10 දෙන්නා අවුරුදු 10ම පන්සිල් රැකපු එක්කෙනයි එහෙම රැකේ නැහැ. කැඩිලක් තියෙනවා රැකලක් තියෙනවා. එහෙම එක්කෙනයි දෙන්නෙක් ඉන්නවා. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඔය දෙන්නට අර පන්සිල් රැකපු කෙනාට වාසි වැඩි. තේරෙනවා වැඩි. තේරෙන්නේ. ඊගාවට අපි දැම්මකෝ අවුරුදු 10 පන්සිල් රැකලා එක්කෙනෙක් වැඩියෙන් දන් දීලා තියෙනවා. තේරෙනවනේ? එතකොට දන් දීලා පන්සිල් රැකපු කෙනාට අර ධර්මයේ තේරෙනවා වැඩි.
අනික් කෙනාට ඒකම ඇහි ඇහි ඉගෙන ගන්නත් පුළුවන්. අදහසක් දන්නවා. විභාගයල් ලිව්වල් දෙන්නම් පාස්. ධර්මයේ සම්බන්ධ. නමුත් අවබෝධය වෙනස්. තේරුණා? ඒකින්ද දැන් අපේ ඔහොම ප්‍රශ්න තියෙනවා. ඒවා එක එක ඒවා තියෙනවා. දානය, සීල, ඉදිරියේදී අතීතයේදී කර ප්‍රමාණ අනුව අපිට තේරෙන ප්‍රමාණය වැඩි. තේරුණා නේද? දැන් හැබැයි භාවනාව කියන්නේ ඔය සියලු දේ තේරෙන්න පුහුණු කළ යුතු දෙයක්ුයි. එහෙමනම් භාවනා කරන්න මොකද්ද වෙන්න ඕන? ඔයගොල්ලෝ ඉස්සර පොඩි කාලේ ඉගෙන ගත්ත ධර්මයේ තේරෙන්න පටන් ගන්න. ඉක්මනින්. වෙන කිසි දෙයක් වෙන්නේ. ඒකින්ද දැන් තේරුණාද කියා දුන්නට මේක හරියන්නේ නැහැ කියලා. පුහුණු වෙන්න ඕන. පුහුණුව වැඩි කරගත්තම හරි. දැන් මේවා තියෙන්නේ පුහුණු වෙන්නනේ. දැන් අපි මේ වැඩමුළුව කරන්නේ පුහුණුවටනේ මූලිකදී. තේරුණා නේද? ඔයගොල්ලන්ට කියන්නේ ගෙවල් වල භාවනාව පුහුණු වෙන්න කියලානේ. පුහුණු වෙන්න. පුහුණු වෙනකොට ඉස්සර ඉගෙන ගත්ත දේම තමයි පස්සේ තේරෙන්නේ. නැතුව මේ අමුතු ධර්මයක් නැහැ. ඉස්සර අපි ගම්ම තමයි. ඉස්සර කියෝපියක්ම තමයි. අලුත් දෙයක් නෙමෙයි. ඕක තමයි වෙනස. පුහුණුව ඕනේ. පුහුණුවෙන් කරන්නේ මොකද්ද? දැන් භාවනා පුහුණුවෙන් කරන්නේ මොකක්ද? සංකල්පීය අකුසලයේ අඩු කරන එකනේ. සංකල්පීය අකුසලයේ අඩු කරන්න තේරෙන එක තමයි සත්‍ය. එහෙනම් සංකල්පීය අකුසලයේ තියෙන්න වැහෙන එක තමයි සත්‍ය. තේරුණානේ? සත්‍ය කියන්නේ ඉගෙන ගන්න ඕන එකක් නෙවෙයි. දැනට ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දෙයක්. අවබෝධ වෙච්ච නැති එකයි තියෙන්නේ. දැන් නමුත් අවබෝධ කරගන්න යන ක්‍රමයක් වැරදි. පුහුණුවෙන් නෙමෙයි අවබෝධ කරගන්න යන්නේ. ඉගෙන ගැනීම. තර්කයෙන් ඒකෙන් බෑ සත්‍යයට යන්න. තර්කයේ නිර්මාණය වෙන්නේ සංකල්පීය අකුසලයක් කරා. සත්‍ය තියෙන්නේ සංකල්පීය අකුසල නැති තැනක. තේරුණානේ? උගත්කම කියන්නේ සංකල්පීය අකුසලේ නැති තැනක තියෙන එකක් නෙවෙයි. උගත්කම බිහි වෙන්නේ සංකල්පීය අකුසලේ එක්කමයි. තේරුණානේ? ඒකින්ද මේ උගත්කමෙන් බෑ සත්‍ය කරා යන්න. සංකල්පයේ අකුසලයක් කියන්නේ විමර්ශනය කරනවා කියන්නේ අකුසලයක්. විමර්ශනය කරන එක නෙමෙයි තර්කය කියන එක තුල තියෙන්නේ ධර්ම කාරණාදී හැවැළුවොත් නම් අකුසල ධර්මයක්වත් කුසල ධර්මයක්වත් නැහැ. මොකද තර්කය කියන එක බිහි වෙන්නේ විතක්ක ਵਿਚාර කියන කුසලත් නොවන අකුසලත් නොවන ධම්ම දෙයකින්. තේරුණානේ? නමුත් ඒ ඔන්නවා ඊටාම් භයානකයි. කුසලෝයි අකුසලෝයි නොවන අය භයානකයි. ධම්මෝලින්. දැන් අකුසල ධම්ම වෙනම තියෙනවා. ඒවා භයානකකම ඉතින් අකුසලයේම විතරයි නේ. කුසලයේ එක පැටලෙන්නේ නැහැ. කුසල ධම්මත් තියෙනවා. ඒවත් ප්‍රශ්නයක් නෑ. ඒක කුසලයේ විතරයි. කුසලයි අකුසල දෙපැත්ත තියෙන ධම්ම. භයානකකම වැඩි. විතක්ක ਵਿਚාරය එහෙමයි. ඒකට තර්කයට යන්නේ විතක්ක ਵਿਚාර. ඔය කොයි තර්කේ වුණත් අවසානයේ කෙලවර වෙන්නේ මොකක්ද? විමර්ශන කියන්නේ විතක්ක ਵਿਚාර නැත්නම් මේ විශ්වවිද්‍යාල නැහැ. ඔයගොල්ලෝ විතක්ක ਵਿਚාර ඔයගොල්ලෝ ළඟ නැත්නම් ඕස්ට්‍රේලියාවට එන්නේ නැහැ. ඒ ඇවිදින් වැඩකුත් නැහැ. තේරුණානේ? විතක්ක ਵਿਚාර නැත්නම් ওই විභාග පාස් වෙන්නේ නැහැ මිනිස්සු. එහෙනම් විභාග හැදුවේ කවුද කියලා හෙව්වොත් ඔයගොල්ලෝ නම් කියයි එක එක නංගා. මේ අධ්‍යාපනයේ උගත්කම් හදන්නේ මෙන්න මේ විතක්ක ਵਿਚාර කියන ධම්මතා දෙකයි. ওই දෙක නැති තැන උගත්තුත් නැහැ තරකත් නැහැ. තේරුණානේ? හැබැයි කුසලත් නෙමෙයි මේක අකුසලත් නෙමෙයි දෙකටම පොදුයි. ඒ කියන්නේ දෙකටම යොදන්න පුළුවන්. ඒකින්ද කුසල් කරන්න මේක උදව් වෙනවා අකුසල් කරන්න උදව් වෙනවා.
අවසානයේ කොහෙන් හරි විතක්ක ਵਿਚාර නැති තැනක තමයි සත්‍ය තියෙන්නේ. ඒකයි මං කිව්වේ මේක හරියන එකක් නෙවෙයි. විතක්ක ਵਿਚාර තියෙන තැන නෙවෙයි සත්‍ය තියෙන්නේ. සංඥාව කියන්නේ වෙන එක. විතක්ක ਵਿਚාර කියන්නේ දැනුමක් එක්ක තියෙන එක. ඉතින් ඒ වගේ හේතන මම මේ කිව්වේ අර දැනුවත්කම තිබුණේ පළියට බෑ කියලා. එහෙනම් ඔන්න මහත්මයාට මේ යන්න පුළුවන්. ඔය කමටහනින් විතක්ක ਵਿਚාර නැති තැනකට ගිය හැකියි. තේරුණානේ? ඒ දැනට ගියාම සත්‍ය දෙන්නේ. දැන් ඕනේ විතක්ක ਵਿਚාර වලින් තර්ක කරලා සත්‍ය හොයන්නේ. කවදා වයස මිසා. වයස යනවා මිසක් කිසි පළක් වෙන්නේ. පුහුණුවෙන් අතෙන්ට යන්න. ඉතින් පුහුණුව සාර්ථක කරගන්නයි ඕනේ. පුහුණුවෙන් එහෙම යන තැන ගැන විස්තර මං කියා දෙන්නම් පස්සේ. දැන් කියන්නේ යන තැන අපේ කමටහනින්. ඔයගොල්ලෝ කරන භාවනාවෙන් නෙවෙයි. ඔය කියන සතිපට්ඨාන කමටහනක් ඔය විදිහට කරොත්. දැන් නම තමන් කරපු ඕනම් භාවනාවක ඉතින්ට යනවා කියන එක නෑ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ කියන සතිපට්ඨාන භාවනාව වලින් විතරයි ඔතෙන්ට යන්න පුළුවන්. ඒකායන මාර්ගය කියන්නේ ඒකනේ සතිපට්ඨානෙ. ස්වාමීන් භාවනා කරනකොට දකින්නෝනේ ඒ අකුසල් තියෙන බව දැනගන්නවා. භාවනා නොකර ඉන්නකොට හිතේ අකුසල් තියෙන බව අපි දන්නේ නැහැ. භාවනා කරනකොට අපි ඒක දකින්න. අකුසල් තියෙන බව දැනගන්නවා. ඔව්. වැඩිපුර දැනගැනීම තුල තියෙන වාසිය තමයි දැනගත්තෝ විතරයි ඒක පවත්ත ගන්න හෝ නොපොයිතින්ද කියලා දෙකෙන් එකක් අපිට තෝරගන්න පුළුවන්. දැන් කායික අපි සත්තු මරණ එක දැනගන්න නේද ඔයගොල්ලෝ සත්තු මරන්නේ මෙහෙමයි. මෙන්න මෙහෙම කරොත් සතා මැරෙනවා කියලා දැනගත්තට පස්සේ නෙවෙයිද සත්තු මරීමේ වළකින්න පුළුවන්. දැන් හොරකම් කරන විදිහ දන්නේ නැත්නම් ඒක හොරකමින් අහක් වෙන්න පුළුවන්ද මිනිස්සුන්ට? බෑනේ. ඒ කියන්නේ ඔය කායික කුසල් වාචික කුසල් නොකර ඉන්නේ ඒ ගැන දැනුවත් වෙලාද නැද්ද? දැනුවත් වෙලා. දැන් සංකල්පීය කුසලයනේ ඔය අපි දැන් කතා කරන්නේ. තේරුණා නේද? එතකොට දැන් සංකල්පීය කුසලයේ තියනවා කියලා දැනගත්තොත් නොකර ඉන්න දෙයක් නැහැ. ඒ දකින්නේ ඒ මොහොතේ. ඒ සංකල්පීය අකුසලයේ බලේ නැතු වෙනවා. තේරුණානේ? සංකල්පීය අකුසලයට කරන්න පුළුවන් දැන් ඒ අකුසලයේ කරන විදිහ හරිය අකුසලයේ පිළිබඳව විග්‍රහයක් සටහනක් නෙමෙයි. සංකල්පීය අකුසලයට පුළුවන් අපිට කරන්න පජානාති කියන ගුණයට යන්න. ඒ මොහොතේ හට ගන්නකොට දැනගන්න. එතකොට හට ගන්නකොට දැනගත්තොත් ඒ අකුසලයේ නැහැ. කෙරෙන්නේ. ඒකත් ධම්ම නියමයි. දැනෙනවා මේ අකුසලයක් එනකොට නිකන් ඇඟට තියෙනවා ස්වාමීන් වහන්සේ දැනීමක් වගේ එකක්. හතරකට වගේ. ඔව්. ඉතින් ඒ වෙලාවට දැනගත්තාම යනකොට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක වැඩි වැරදි පුරුද්දක්ද? හෘද වස්තුවට තේරෙනවා කියන කතාව ටිකක් ගැඹුරු කතාවක්. මේක භාවනාවකින් හැම භාවනාවකින් එහෙම තේරෙනවා කියන්න බෑ. සමත භාවනා කරාට පස්සේ අකුසලයේ අහක් වෙනවා මිසක් සමත අපි බුදු ගුණ මෙනෙහි කරනවා කියලා කවුරු හරි
එයාට පුළුවන් අකුසල සංකල්පනා නැත්තට නැති වෙනකන් ඕනනම් දිනු කරගන්න. තේරුණා නේද? හැබැයි දිනු කරගන්නවා එකම එයාට මෙන්න මෙහෙම එකකුත් තේරෙනවා. අකුසල සංකල්පනා ඇති වෙන ක්‍රම තේරෙනවා. සමත භාවනා දියුණු කරන්න ගියාම අකුසල සංකල්පනාවක් තේරෙනවා, ඇති වෙන ක්‍රමයක් තේරෙනවා. හැබැයි ඔය දෙකම වෙන්නේ නැතුව නම් තේරුණා කිව්වට පිළිගැනීම වැඩක් නෑ. එකක් අකුසල සංකල්පනා ඇති වෙන විදිය තේරෙනවා. අනික මොකද්ද? අකුසල සංකල්පනා අඩු වෙනවා. තේරුණා නේද සමත භාවනා කරපුවා? එතකොට දැන් ලෝක සම්මතයේ ওই ධර්මයේ අකුසලයේ තමයි දුක කියන්නේ. බුදුහාමුදුරුවෝ සංසාර දුක කියන්නේ අකුසලයයි. වෙන දුකක් ගැන කියන්නේ. එහෙනම් දැන් අකුසල සංකල්පනාව තේරෙනවා නම් දෙරෙන්නේ මොකද්ද? එයාට දුක නෙමෙයි. සංසාර දුක නෙමෙයි. සංසාර දුක තේරෙනවා. එයාට තේරෙන්නේ අකුසල සංකල්පන හැදෙන විදිය තේරෙනවා දැන්. හැදෙන විදිය ගත්තම දැන් ගෙවල් දොරවල් වල ඉඳීම අකුසල සංකල්පනාවල හැදෙන විදියයි. දූ දරුවන් පෝෂණය කිරීම අකුසල සංකල්පන හැදෙන විදිය. ඔන්න තේරෙන්න ඕනේ. තේරුණානේ? එතකොට මේ රැකී ආරක්ෂා කිරීම අකුසල සංකල්පනා හැදෙන විදියයි. ඔන්න සත්‍ය තේරීම. දැන් ඔය විදිහට භාවනා දියුණු වෙච්ච සමත භාවනා දියුණු වෙච්ච කෙනෙක් ඉන්නවද? මිනිහා කොහෙද නවතින්නේ ඇත්තේ? දැන් ඔයගොල්ලෝ ඉන්න තැන ඉන්න පුළුවන් දෙයක්. දැන් ලංකාවේ මිනිස්සුන් නම් කියනෝනේ අපි භාවනාවෙන් දියුණුයි. නමුත් අකුසල සංකල්පන ඇති වෙන ඔක්කොම ටික කරනවා. එකක් අඩු වෙලක් නැහැ. මොකද ඒගොල්ලෝ රැකී ආරක්ෂා කරනවා. තේරුණානේ? දූ දරුවොත් ඉන්නවා. ඒගොල්ලෝ පෝෂණය කරනවා. ගෙවල් දරවලුත් හදනවා. අනුන්ට තව උදව් කරනවා. දැන් අනුන්ට උදව් කරනවා කියන එක අකුසල සංකල්පන ඇති වෙන ක්‍රමයක් කියලා අර මිනිස්සු දන්නවනේ අකුසලේ නැති කරගත්තේ. දැන් ලංකාවේ ඇයිද තේරෙන්නේ? තේරුණා? අර ඔක්කොම අකුසල සංකල්පනා තියෙන ගොඩම කරනවා. දැන් ඔහොම වෙන්න බෑ. අකුසල සංකල්පනා සමත භාවනා වලින් හොඳටම දියුණු වුණොත්, ඒ කියන්නේ නැති වුණොත්, එන්නේකන් නැති වෙන්නේ අකුසල හැදින්නේ මෙහිමයි කියලා තේරිලා තමයි අවබෝධයකින් නැති වෙන්නේ. එහෙම මිනිස්සු අවසානයේ නවතින්නේ කැලේ තාපසේ කියලා. තව මිනිස්සු එක ගනුදෙනු කරන්නේ නැහැ. හිතෙන්නේ හිතන වෙලාව එක ගන්න එපා. ඔහිම එකක් නෙමෙයි අපි කරන භාවනාව ඊට වැඩිය බුදුහාමුදුරුවෝ හොඳ ක්‍රමයක් දීලා තියෙනවා. මේකම හදාගන්න. ඒකයි මට මොණි උගන්වන්නේ. තේරුණා නේද? එහෙම හිතෙන එක ඔයගොල්ලන් වැරදි කියලා මං කියන්නේ. ඒ අපි සමත භාවනාවෙන් දිනු වුණොත් ඔතන තමයි අවසානය. ඒක බොරු නෙමෙයි. ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර හිටියේ ඔතනයි. තේරුණා නේද? අදත් ඕන තරම් ඔය හින්දි යෝගීන් හිමාලයේ එහෙම ඉන්නේ අය ඉන්නේ ඔතනයි. ඔය වගේ බොරු කරා ලංකාවේ අය වගේ බොරු කරන්නේ නැහැ ඒගොල්ලෝ. භාගයක් සමාජයේ භාගයක් කැලේ කියලා එකක් නැහැ ඒගොල්ලෝ. තේරුණා නේද? මේ රැකියාවක් කරලා සතියන්තේ 4 වෙනි ධානය ගැන දේශන දෙන්නේ නැහැ එමය. මෙහි ඉන්නවනේ දෙමයි. මෙන්න එහෙමයි ලබන්නේ කියලා. ඔය වගේ බොරු නෑ. එහෙම බොරු කරලා වැඩකුන්නේ. තේරුණානේ මේ රූපාවචර ධාන ගැන මෙහි විතර මේ සිඩ්නි විතර මේ බොරුව කරන අය වෙන කොහෙවත් නෑ. මෙහෙමටත් ඇහෙන්නේ නැති වුණා. තේරුණානේ? මෙහෙම මේ ධර්මයේ එහෙම යන්න බෑ. ඔයගොල්ලෝ එහෙම යන්න ඕනෙත් නෑ. මෙතන කරන්නේ මේ අපි කරන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ඔතෙන්ට කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ඔතෙන්ට ගිය හැකි පැවිදි ශ්‍රාවකයෙකුට ඕන නම්. තේරුණා නේද?
එතෙන්ට නෙමෙයි ඔයගොල්ලෝ යන්න ඕන. ගිහි ශ්‍රාවකයෝ යන්නේ ඔයිට වැඩිය මෙහා ක්‍රමයකට. දැන් අකුසල් සංකල්පනාව අහක් කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කායික අරමුණ හරහා ඇති වෙන අකුසල් සංකල්පනාවයි. ඔය අනික් අරමුණු එක්ක අකුසල් සංකල්පන අහක් කරාට සතිපට්ඨාන භාවනාවක් වෙන්නේ. තේරුණානේ? ඔයගොල්ලන්ට නිකන් කල්පනාවේ හැම එකකම අකුසල සංකල්පනාව අහක් කරගන්න දැඟලුවා කියලා ඒක සතිපට්ඨාන භාවනාව වෙන්නේ. කායික අරමුණින් අකුසල සංකල්පනාව අහක් වෙන්න. ඒකත් තෝරගත්තේ කායික අරමුණේ මුලින්ම. ඕකට තමයි පුහුණු වෙන්නේ. නැතු ඔයගොල්ලන්ට ඕනේ වගේ කරා කිව්වා උනා ඕ භාවනාවට අදාළ නැහැ. දැන් අපි ඉගෙන ගන්න බලමු. එහෙනම් කායික අරමුණින් අකුසල් සංකල්පනාව අහක් කරගන්න විදිහක් ඔය පුරුදු වෙන ඕනම එකක්. ඒවට තමයි ඔය තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රම. ඒකේ එක කොටසක් තමයි ඒක භාවනා ක්‍රමයක් විතරයි සක්මන් භාවනාව. තේරුණා නේද? තව ඕන තරම් තියෙනවා. ඔය ආනාපාන සති භාවනාව එහෙම එකක්. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඔබ අකුසල සංකල්පනාව කායික අරමුණෙන් අහක් වේද ඊට කලින් නිින්දයයිද කියන එකයි. දැන් ඒවට රැකවරණ මට දෙන්න බෑ. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ කියයි අපි කරේ මේකයි කියලා. ඒක කරාට අර වගේ වුණොත් ඉතින් නිින්ද යන එක අකුසල සංකල්පනාවනේ. තේරුණා නේද? ඕක දැන් පටන් ගන්න ආයේ භාවනාවෙන් එක්ස්පීරියන්ස් එක උගක් ලැබුණාට පස්සේනේ. මුලදී නම් භාවනාවක් කරේ. දෙවනුව එන්නේ. දෙවනුව ටික අරකට යනවා. එහෙමනම් දැන් අපි මේ කියපු ඒවා පොඩි දේවල් මතක් කරලා දුන්නා. ඒගොල්ලන්ට මම මේ විදිහට කොච්චර හරි කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්න ටික අහගන්න මගෙන් අහගන්න ලේසි වෙයි. තේරුණා නේද? දැන් මගෙන් වෙනේව ඇහුවට කියලා මම දෙන්නේ නැහැ උත්තරය. මොකද ඔයගොල්ලෝ බොරු කරනවා වගේ මම දන්නවා. තේරුණා නේද? ඒක මේ ඔයගොල්ලෝ හිතලා කරන බොරුවක් නෙමෙයි. අපිට සමාජෙම මේ බොරුව ඇවිදින් ඉවරයි. ඉතින් අපි ඇත්ත කියනන්නේ කොහොමද? තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට පොත්පත් වලින් ලැබිච්ච ටිකයි සමාජයෙන් දැනුවත් වෙච්ච ටිකයි ඒ ටික එක්කනේ මේ ආගම ධර්මයේ කවුරුත් ඉස්සරහට යන්නේ. අපිට එහෙම පිරිසුදු දෙයක් ලැබුණ නැත්නම් අපි ඉතින් රැවටෙන එක ඔක හම්බයක් අනිවාර්යයෙන් සිදු වෙන්න ඕනේ දෙයක්. තේරුණා නේද? දැන් අපිට ඕනේ එහෙම රැවටෙන්න නෙවෙයි මේකේ හොඳ ක්‍රමයකට මේක දැනගෙන ඉස්සරහට ගෙනියන්න. එතකොට ඔයගොල්ලන්ගේ දූ දරුවන්ට හරි ඔයගොල්ලෝ කියා දෙන එක ඊට වැඩිය සාර්ථක ක්‍රමයක්. තේරුණා නේද? ඔයගොල්ලන්ට වැඩි ඉක්මනින් ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි ධර්මයේ ඉස්සරහට යන්නේ. තේරුණානේ? දැන් එහෙමනම් ඔන්න දැන් එක දෙයක් හරි. මේ ගැන හවස දැන් දේශනාවේදීත් මම පැහැදිලි කරනවා. එතකන් මේ අවශ්‍ය ටික නැවත මතක් කරන්නම්. දැන් අකුසල සංකල්පනාවක් එහෙනම් ඇති වෙන ක්‍රම ගණනාවක් තියෙනවා අපිට. තේරුණා නේද? කුසල සංකල්පනාත් ඒ විදිහට මේ ක්‍රම ටිකකින් ඇති වෙනවා එහෙනම්. මොකද සංකල්පනා ඇති වෙන ක්‍රම එහෙනම් විවිධ තියෙනවා. සංකල්පනා කිව්වම ඒක තමයි කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. තේරුණා නේද? එකම සංකල්පනාව විතක කුසලයේ වෙලා විතක අකුසලයේ වෙනවා අපිට. දැන් ඔයගොල්ලන්ට තමන්ගෙන් දූ දරුවෝ තමන්ගේම දූ දරුවෝ මතක් වෙනවා විතක අකුසල සංකල්පනාව වෙනවා විතක කුසලයේ වෙනවා. නම් මතක් වෙච්ච මේ දරුවමයි. තේරුණා නේද? ඒ වගේම ඔයගොල්ලන්ට තමන්ගේ දෙමාපියෝ මතක් වෙන එක ඇහැට පේන එකක් වෙනවා මේක. මතක් වෙලා විතක කුසල සංකල්පනා විතක අකුසල වෙනවා.
හැබැයි ඔයගොල්ලන්ට කවදාවත් මෙහෙම වෙලා නැතුව ඇති. දෙමව්පියව මතක් වෙලා හරි දෙමව්පිය අරමුණු කරගෙන කායික අකුසල් වාචික අකුසල් සිදු වෙලා නැහැ. තේරුණානේ? දෙමව්පිය ළඟදී ඔයගොල්ලන්ට වුණා නම් වෙලා තියෙන්නේ කායික ක්‍රියා විදියට කායික කුසල්මයි වාචික කුසල්මයි. තේරුණානේ? දැන් දෙමව්පියන්ට වන්දනාමාන කරනවා. වඳිනවනේ දැන් අම්මුණා වඳිනවනේ දෙමව්පියන්ට කොච්චර වයස වුණා. ඒක මොකද්ද කායික ක්‍රියාවක් නෙමෙයි. ඒක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. එතකොට දෙමව්පියන්ට නිකන් අගෞරවයෙන් කතා කරනවද ඔයගොල්ලන්ටම ඔය මං බොලන් කියලා එහෙම කතා කරලා තියෙද කවදාවත්? ගෞරවයෙන් නේද කතා කරන්නේ? එතකොට ඒක කුසල වාචික කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. නමුත් ඒගොල්ලන්ට දෙමව්පිය කෙරෙහි අකුසල සංකල්පනා ඇතිලා නැද්ද? අකුසල සංකල්පනා ඇතිලා තියෙනවා. තේරුණා නේද? දැන් බලන්න ගෞරවය තිබුණාට අපිට හැකියාව හැදිච්චකම තිබුණාට හැදිච්චකම රඳාපව තියෙන සංකල්පීය ස්වરૂපයකින් නෙමෙයි අපි මිනිස්යාගේ. මොන ස්වરૂපයකින්? කායික ස්වરૂපයකින් හා වාචික ස්වરૂපයකින්. තේරුණා නේද? දැන් සංකල්පනා හට ගන්න ක්‍රම විශාල සංඛ්‍යාවක් තියෙනවා අපිට. ඒකේ ඒ ටික බෙදන්න පුළුවන් විවිධ විදියට. දැන් අපිට වැදගත් වෙන්නේ භාවනාවේදී මෙන්න මේ ක්‍රමය තමයි වැදගත්ම ක්‍රමය. ඒ ක්‍රමය තමයි ඔයගොල්ලන්ට ඇහැට පේන දේ හරහා සංකල්පීය අකුසල් හෝ කුසල් ඇති වෙනවා. ඇහැට පෙනීම හරහා. එහෙනම් කනට ඇහිීම හරහා. තේරුණා නේද? දිවට රස දැනීම හරහා. සංකල්පනා ඇති වෙන ක්‍රමයක් නේ ඔය අපිට. ඇහැට පේනකොට සංකල්පනා වෙනස් වෙනවා. අලුතෙන් හට ගන්නවා. කනට ඇහෙනකොට හට ගන්නවා. දිවට රස දැනෙනකොට හට ගන්නවා. ගන්ධ සුවඳ එනකොට හට ගන්නවා. කයට ස්පර්ශ එනකොට හට ගන්නවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට දැන් වැඩිම ඔය කියපු පහක් කිව්වනේ මම. ඇහැට පේනකොට සංකල්පනා ඇති වෙනවා. ඉතින් සංකල්පනා ඇති වෙනවා කිව්වම ඇති. ඒක කුසල අකුසල කියන දෙකම ඇති වෙන්න පුළුවන් එහෙනම්. මොකද මනුස්ස අපිට දෙකම අයිතියක් තියෙනවනේ. අනිවාර්යෙන් ඇහැට පෙන්නම කුසලයක්ම වෙනවා කියලා නියමයක් නැහැ. සංකල්පනාව අකුසලයක් වෙන්නත් පුළුවන්. තේරුණා නේද? කොහොමද සංකල්පනා හට ගන්නවා ඇහැට පෙනීම අනුව. කනට ඇහිීම අනුව. දිවට රස දැනීම අනුව. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනීම අනුව. ශරීරයට ස්පර්ශ වෙන දේ අනුව. දැන් මේ වෙලාව දැන් මේ බණහන වෙලාව මේ දැන් ඔයගොල්ලන්ට ඔය පහෙන් කොයි කෙන්ද වැඩිම සංකල්පන ඇති කනට ඇහිීමවත් ඒක තේරෙනවද? ඔත එන්නේ ඒ තැන කනට ඇහෙන එක තුලින් සංකල්පනා වැඩි වෙන තැන සතිපට්ඨාන භාවනාවක් නැහැ. එහෙමනම් ඔයගොල්ලෝ දැන් බණ අහන වෙලාව සතිපට්ඨානේ භාවනාවක් ගැන හිතන්න එපා. දැන් බිලකයි කියනෝනේ මං ඕන දෙයක් කරන අතුගාන්නේ ඒගොල්ලෝ සතිපට්ඨානෙන් කියලා අර වයස ගියා. ඒ වයස යන්නේ නැතුව ඔයගොල්ලන්ට කියන්න පුළුවන් බණ අහන්නේ මම සතිපට්ඨානෙට අනුව කියලා. ඒකත් වැරදි. මොකද මූල ධර්ම දන්නේ නැතුව ඔය කියන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ දැන් කිසි විදිහක ඔයගොල්ලන්ට අයිතියක් නැහැ. කනට ශබ්ද වැඩියෙන් ඇවිල්ලා දෙන ශබ්ද අනුව තමයි සංකල්පනා වැඩි වෙන්නේ. මේ අහන බණ අනුව තමයි විවිධ දේවල් කල්පනා වෙන්නේ. ඒක නේද ඔය කියන කතාව. ඒක ඇත්ත. ඒක හින්දානේ අපි කියන්නේ වැඩියෙන් සංකල්පනා ඇති වෙන්නේ කන හරහායිද. කනෙන් බණ ඇහිලා අතීත ඉගෙන ගත්තේවද මෙච්චර කල් තේරුම් ගත්තේවද එකක් ගානේ මෙතන සංකල්පනා වෙනස් වෙනවා. ඕකනේ ඔය කියන්නේ.
පේන දේ එච්චර ගාණක් නෑ අපිට. පේන්නේ එකම දේනේ. පෙනුණා නෑ වගේ. ඒකෙන් සංකල්පන ඇති වෙනවා අඩුයි. තේරුණානේ? ඉඳගෙන ඉන්න එක. ඒකේ ඇති වෙනවා උඟාක් නෑ. තේරුණානේ? ඒකනේ ওই විදිහට ඉන්න පුළුවන්. නැත්නම් ඉන්න බෑ. ඉඳගෙන ඇඟෙන් සංකල්පනා වැඩි වෙනවා ඒක දැන ඉන්න බෑ. ඒක ලක්ෂණ ඔයගොල්ලෝ බොරු කියන්න බෑ. එහෙමනම් ඒකේ ලක්ෂණ පෙන්눔 කරන්න. ඒ කියන්නේ ඒක ඉරියව්වක ඉන්න බෑ. තේරුණා නේද? ඉරියව්ව ඔච්චර හරි වෙනස් වෙනවා. දැන් වෙනස් වුණාට ඉරියව් ගොඩක් වෙලා ගිහින් වෙනස් වෙන්නේ. තේරුණා? ඒවට ඉතින් ගොඩක් ಜಾති වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. නිකන් ලීසියකට ඉරියව් වෙනස් වෙන්නේ නැහැ. මං අහක බලන්නකම් ඉන්න ඕනේ. නේ. එහෙම නේද කරන්නේ? දැන් කකුල කැක්කුම නම් කකුල නමාගෙන නම් ඉන්නේ දිගාරින් ඉන්නේ. ඉතින් හාමුදුරුවෝ අහක බලනක බලා ඉන්නවනේ. තේරුණානේ? ඒ කියන්නේ එච්චර අමාරුවක් නෑ කියන එක නේ. දැන් අන්නේ වගේ කයෙන් එන අරමුණු එක්ක සංකල්පනා එක්ක කරපු ගනුදෙනු ටික. ඒවත් අඩුයි නෑ. තේරුණානේ? එහෙමනම් දැන් වැඩි කණෙන් එන අරමුණු එක්ක සංකල්පනා වැඩි වීමක් තියෙන්නේ. එතන සතිපට්ඨානයක් නෑ. සතිපට්ඨානයේ තියෙන්නේ කයෙන් එන අරමුණු එක්ක සංකල්පනා ගනුදෙනු කරන වෙලාවක. දැන් ඒකට තමයි ඔයගොල්ලන්ට කිව්වේ අර ඇවිදින්න, සක්මන් කරන්න, කකුල බිම වදින එක අවධානයෙන් ඉන්න. තේරුණා නේද? නැතුව ඔයගොල්ලන්ට හිත එක ඒවා පොතේ තිබිච්ච කල්පනා කර කර ඇවිදින්න කිව්වේ නෑ මම. එහෙම කරා නම් භාවනාව දියුණු වෙන්නේ නෑ. තේරුණා නේද? කායික අරමුණු තියෙන්න ඕනේ. නිින්ද ගියොත් ඔතන නෑනේ. කය තේරෙන්නේ නැති තැනකට යන්න බෑ. ගියොත් සතිපට්ඨාන භාවනාව නැතුව යනවා. තේරුණානේ? ඔන්න අනික් වැරද්ද. ඊළඟට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයිටත් අමතරව අපි තුමු ඇහැට මොකවත් පේන්නේ නැතුව, කනට මොකවත් ඇහෙන්නේ නැතුව. ඇහෙනවා වෙන්න පුළුවන්. ඒකේ හරහා ඇහෙන දේ අනුව සංකල්පනාවක් ඇති වෙන්නේ නැතුව. කයට දැනෙනව මොනවා හරි ඒකෙනු 아무තු සංකල්පනාවක් හටගන්න නැතුව. ඒ කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය කියන පංච ඉන්ද්‍රියෙන්ම සංකල්පනා ලොකුවට හැදෙන්නේ නැතුව තනියෙන් සංකල්පනා හදන්න පුළුවන් මනෝ ඉන්ද්‍රියට. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ ඕවා කරන එකට පෙලක් අයට සල්ලි දෙන්නේ රැකියාවත් ඔන්න ඔය. ඕකට තමයි රැකියාව කියන්නේ. දැන් මෙතන ඉන්නේ හුඟක් අයගේ රැකියාව ඕක තමයි. තේරුණානේ? ඒගොල්ලන්ගේ මොනවද කරන්නේ? මොනවද කරන්නේ නං ඒ? දැන් කවුරුවත් නැහැ. සැලසුම් හදනවා. දැන් ඒගොල්ලොත් කරන්නේ ගොඩක් වෙලාවට ඒකමයි. ජීවත් වෙනවා කියන්නේ වැඩියෙන් කරන දේ ඕක සැලසුම් හදනවා. සැලසුම් හදනකොට ඇහැ ඕනේ නැහැ. ඇහැට මොකවත් පේන්න ඕනේ නැහැ. දැන් ඒගොල්ලෝගේ ගෙවල් හදන අනාගතේ හදන ගෙදර ගියක් නැහැ නේ වෙන්නේ. තේරුණානේ? නමුත් දැන් ওই කාමරේ ඇඳ උඩට වෙලා නිදාගෙන ඉන්න ගමන් උඩු බෙලිය අතට ඉන්න ගමන් ඕන අතකට ඉන්න ගමන් ඇහැ වහගෙන ඉන්න ගමන් ගේ හදන්න සැලසුම් හදන්න බැරි. දැන් ඕවම නෙමෙයිද කරේ. දැන් ඔය අරමුණු ආවේ මොන ඉන්ද්‍රියෙන්ද කියලායි වැදගත් වෙන්නේ. ඕක සංකල්පනා. මොන ඉන්ද්‍රියෙන්ද ආවේ? ඇහෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද? මනසෙන්. අන්න ඒක තමයි වැදගත්. මනසෙන් එන්නේ අරමුණු වල දැන් ඇහැට පේන අරමුණු වල නම් තියෙනවා ස්වરૂපයක්.
ඇහැට පේන දේ පේන්නේ ඔය ගෝචර රූප කියලා අහලා තියෙන ගෝචරයක් කියන්නේ. ඇහැට පේන්නේ මොනවද අපිට? රූප. ඒ රූපය කියන එකේ තේරුම වර්ණයයි හැඩයයි කියන්නේ. දැන් වර්ණයක් හැඩයක් කියන දෙයක් ඇහැට දැක්කොත් ඒකෙන් සංකල්පනා හදන්න පුළුවන් අපිට. තේරුණා නේද? දැන් සංකල්පනා හැදුවා කියන්නේ ඒක අකුසලයක් හෝ කුසලයක් වෙනවාමයි. එක්ක අකුසලයක් වෙනව නැත්නම් කුසලයක් වෙනවා. අනික ඔයගොල්ලන්ට කවදාවත් ඇහැට පේන රූපයකින් කුසල සංකල්පනා විතර හදන්න බෑ. මොකද මිනිසෙකින්. එහෙම පුළුවන් කියලා රංගපෑව මේ ධර්ම වලින් වැඩක් නෑ. තේරුණානේ? එහෙම මිනිසෙන් නෙවෙයි වෙන්නේ බෑ. දැන් සාහිතික වෙලානේ මිනිසෙක් කියලා තමයි. එහෙමනම් ඒව බෑ. ඒකෙන් බොහොම තහංචි දිනනවා මේව ඈ. ධම්ම නියාමයේ ඒ නම් වලට අනුව වැඩ කරන්නේ ඔයගොල්ලන්ගේ වාසනාව අවාසනාවට අනුව වැඩ කරන්නේ නෑ මේව එකක්වත්. එතකොට ඒකින් මේක ධර්මයේ ඉගෙන ගන්න ඕනේ ඒ විදියටමයි නැත්නම් වැරදුනාමයි. තේරුණා නේද? Tamanta අපිට ඕන විදිහට වැඩ කරන්නේ නෑ එකක්වත්. හරි. දැන් කනට ගෝචර වෙන්නේ සද්දය. එන සද්දයක් තියෙන තැන සංකල්පනා ඇති වෙන්න පුළුවන්. තේරුණානේ? අර ගේ හදන්න ප්ලෑන් කරනකොට දැන් ගේ හදන්න ප්ලෑන් කරේ. පස්සේනේ ඉස්සෙල්ලා ඔය කසාද මඳින්නේ ප්ලෑන් කරනකොටත් ඔහොමමයි කරේ. අඩු ගන්න බෙලා කියලාට කසාද මඳින මිනිස්සයා කවුද කියලා දන්නේ නැහැ. ඇහැර දැකලා නැහැ. නමුත් සැලසුම කොහොමද? දැන් ගේ හැදුවෙත් කොහොම නේද? දැන් මේ මිනිස්යාගේ කටහඬ අහලා තියෙද ඉස්සර? එහෙනම් කවුද හැදුවේ? කණෙන් නැහැ නේ ඉතින් කණෙන්. දැන් දන්නේ නැත්නම් කවුද කියලා ඒ ඔය හදලා තියෙන්නේ අදට. දැන් නෙමෙයි දැන් නම් දන්නේ ඇති කවුද කියලා. දැන් ඕනවටත් වැඩිය දන්නේ නැති. මං කියන්නේ දැන් නෙමෙයි අතීතේ. හදපු කාලේ සැලසුම. සැලසුම හදන කාලේ මනෝ ඉන්ද්‍රියෙන් මේව කරන්නේ. තේරුණානේ? මනෝ ඉන්ද්‍රියට අහු වෙන්නේ මොනවද? ඕක දැනගෙනම ඉන්න ඕනේ. මේ භාවනාව නැත්නම් වරදිනවා. දැන් ඇහැට නම් අහු වෙන්නේ රූප. රූප කිව්වේ මොනවද? වර්ණයයි හැඩයයි දින දෙයක් විතරයි ඇහැට පේන්නේ. එහෙම නැතු දෙයක් පේන්නේ නැහැ. කනට ශබ්ද. මනසට දැන් ගේ හදන්න ප්ලෑන් කරන අරමුණ එන්නේ කොහෙන්ද? ඒ අරමුණේ මොනවද තියෙන්නේ? රූප නැහැ. රූප තියෙන නැහැ. ආස කරන දේවල් තමයි. ආස කරන දේවල් විතරක් නෙවෙයි ඒකේ තියෙන්නේ. ආස නැති දේවලුත් තියෙනවා. මොන ආකාරයකින් හරි අලංකාරයෙන් ගත දේවල් එකවරකට නේද? ඔව් ඒ ටිකක් තමයි තියෙන්නේ නෑ. හැබැයි ඇහෙන් කනේ එකතු කරපු ටික නෑ එතන. ඔව් ඒක හරියලා ඇති. එකවරලා සම්දයක්. නේ දැන් ඔයගොල්ලෝ පාඩම් කරලා තියෙනවා ওই ටික. චිත්තද රූප කියන්නේ එහෙම නෙමෙයි. ඒකෙන් හදපු ප්ලෑන් පස්සේ තියෙන්නේ. දැන් චිත්තද රූප තමයි ඔයගොල්ලෝ කල්පනා කරනවා දැන් අපේ ගේ හදන්න ඕනේ මෙහෙමයි. ඒකේ තියෙන කාමර මෙහෙමයි. එන්නේ විදිහට හිතෙන් හදාගන්න එක මවාගන්නේ රූපේ චිත්තද රූප. දැන් මං අහන්නේ මොනවද මනසට අරමුණු වෙන්නේ කියලා. ධම්ම කියලා නේද අහලා තියෙන්නේ. ධම්මනේ. දැන් ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, මනසට ධම්ම. ඔහොමනේ අහලා නැද්ද? ධම්ම කියන්නේ මොනවද? ධම්ම
ඔන්න ඕක තමයි ඔය පැටලිල්ල තියෙන්නේ. මොකද මේක ගැන දැනගෙන ඉන්න ඕනේ භාවනාව ගැන විස්තරයක් කරන්න. ඔයගොල්ලෝ. මේ ධම්ම කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න. සිතවිලි හරි. සිතවිලි කියන්නේ ධම්ම වලට කියන තවනවා. දැන් සිතවිලි කිව්වත් හරි. ධම්ම කියන්නේ සිත තුල හටගන්නේ දේවල් වලට කියන්නේ ධම්ම. තේරුණානේ? එතකොට ධම්ම තමයි මේ අකුසලයි කුසලයි වෙන්නේ. දැන් අපි හිතනකොට ධම්ම තමයි මේ. ඇලීම ධම්මයක්, අකුසල ධම්මයක්. අවිජ්ජා අකුසල ධම්මයක්. තේරුණානේ? ව්‍යාපාද අකුසල ධම්මයක්. එතකොට දැන් කුසල ධම්මයක් ගත්තොත් අතහැරීම කුසල ධම්මයක්. නෙක්ඛම්ම. තේරුණානේ? එතකොට අව්‍යාපාදේ අකුසල ධම්මයක්. අවිහිංසාව අකුසල ධම්මයක්. තේරුණානේ? තව ඕන තරම්. ඔය කියන්නේ සිතුවිලි තමයි මේ. මේවා තමයි මේ ධම්ම මනෝ ඉන්ද්‍රිය ආහාරයට ගන්න. තේරුණානේ? එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ ධම්ම වලින් මෙන්න මෙහෙම කිව්වොත් අකුසල් පාක්ෂික ධම්ම දෙකකින් කිව්වොත් ඒවා තමයි ඇලීම ගැටීම පාලියෙන් කියනවා අවිජ්ජා ව්‍යාපාද. අකුසල් පාක්ෂික ධම්ම සංකල්පනාවල ඇති වෙන තුනකින් කිව්වොත් ඒවා කියනවා කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. ඒ අකුසල ධම්ම කරුණු තුනකින් කිව්වොත්. දැන් අකුසල ධම්ම කරුණු පහකින් කිව්වොත් කොහොමද කියලා බලන්න ඕනේ. මේක තමයි වැදගත්ම දේ. අකුසල ධම්ම කරුණු පහකින් කිව්වොත් ඒවා තමයි පංච නීවරණ. දැන් නිවන් දකින්න නීවරණ යටපත් වෙන්න ඕනේ කියලා අහලා තියෙනවද නැද්ද? එහෙනම් ඒ කියන්නේ අකුසලයට යටපත් වෙන්න ඕනේ කියන එක නේද මේ? අකුසලයක් හැදෙන ධම්ම පහකින් අකුසල් ගැන කිව්වොත් ඒවා නීවරණ ධම්ම. ඒවා නම් කරන්න දන්නවනේ දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, අන්න බලන තීන මිද්දේ. තුන්වෙනි අකුසල පාක්ෂික ධම්මය. දැන් ඔයගොල්ලන්ට වැඩ කරන ධම්ම. දැන් කියන්නේ ඒ වුණාට අපි අකුසල නැහැලු අකුසල. තේරුණා? භාවනා කරන්න ගියාම එන්නේ මොකද්ද? අවසානයේ තිබිච්ච කුසලියක් නැතුව ගිහින් අකුසලයි. තීන මිද්දේ කියන්නේ නීවරණය. උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා. ඔන්නේ ධම්ම පහ අකුසල ධම්ම. තේරුණා නේද? දැන් එහෙමනම් බලන්න ඔයගොල්ලෝ අර හදපු නැති ගේ හදන්න ප්ලෑන් කරන වෙලාවේ වැඩියෙන් ඔය පහෙන් මොකද්ද එන්නේ? ගේ මෙහෙම තියෙන්න ඕනෑ කියන ලක්ෂණ එනකොට. කාමච්ඡන්ද. හැබැයි කාමච්ඡන්දේ දැන් ගියක් හදනවා කල්පනා කරා ගියක් හැදුවා ඕන එකක් දැන් එහෙම වෙලා තියෙනවනේ ඔයගොල්ලන්ට. ගියල් හදන කල්පනා කරලත් තියෙනවා හදලත් තියෙනවා. දැන් ගණ්ඩ කල්පනා කරා අවුරුදු ගාණක් කල්පනා කරලා තියෙනවා අරගෙනක් තියෙනවා. දැන් එහෙම කාමච්ඡන්දය නැතුව ඔය වැඩි කර හැකිද? බෑ. අන්න භාවනාදී වුණොත් කාමච්ඡන්දේ වැඩ කරන්නේ. එහෙම සංකල්පන ඇති වෙන්නේ. සමත භාවනාදී වුණු කරත් ඇති වෙන්නේ. එහෙනම් ගෙවල් ඕනද භාවනාවදී වුණු වෙච්ච කෙනෙකුට? හොඳ හරි නරක හරි ගෙවල් ඕන වෙයිද? නෑ ඒක හරි මම මේ කියන්නේ. නෑ ඔයගොල්ලන්ට මැන ගන්න ලේසි තියා මම මේ කියා දෙන්න හදන්නේ. තේරුණා නේද? ගෙවල් නැතුව මිනිස්සු ජීවත් වෙන්නේ නෑ. ඒක වෙනම කතාවක්. තේරුණා නේද? දැන් අපිම හිතනවානේ අපේ භාවනාව මෙහෙම දියුණුයි කියලා. දියුණු නම් අර වගේ සිහින මවන එක අපෙන් අඩු වෙන්න ඕනේ. එක මවන එක නෑ. මොනවායි මවන එකද? කාමච්ඡන්දේ. ගයන්නේ නෑ කියන කතාව නෙමෙයි මේ කියන්නේ.
ගයක් එපා වෙන කතාව නෙවෙයි කියන්නේ. දැන් තියෙන ගේ එපා වුණොත් මොකද වෙන්නේ? භාවනා දියුණු වෙලා වෙලක් ඇයිද එපා වෙන්නේ? ඔය ඒත් අකුසල සංකල්පන. තේරුණානේ? දැන් භාවනා දියුණු වෙලා වෙලක් ඇයිද කසාදේ එපා වෙන්නේ, දික්කසාද වෙන්නේ. ඒක මොකක්ද? දැන් යා කියන්නේ දියුණුවක් කියලා. දික්කසාද වෙන්න උදව් වෙන ධර්මය මොකද්ද? නෑ ඉතින් ප්‍රාණය. දැන් එහෙමනම් ඔය දැන් ඒ අය කියන කතා අහලා භාවනාව දියුණු කරන්න යන අයට ප්‍රශ්න වෙන්නේ නැද්ද? දැන් පිළකෑ කියන්නේ අහන්නෙත් ඔය පාසකම්මල කියන්නේ දැන් අර දියුණු වෙලා කෙනෙක් දියුණු වෙලා භාවනාව. දියුණු වෙලා පළවෙනි එක කරලා තියෙන්නේ මොකද්ද? දික්කසාද වෙන්නේ. දැන් ආධුනිකය යනවා යාපස්සේ ඉගෙන ගන්න. දැන් අර ගුරුවරයා අහන්නේ මොකද්ද? තව හිතුන්නේ නැද්ද දික්කසාද වෙන්නේ? ඇයි යාට හිතුනේ ඒක? දැන් හරියයිද මේවා? තේරුණානේ මේ නීවරණම නේද ආයේ පටලවන්නේ මේ. කාමච්ඡන්දේ නැත්නම් ව්‍යාපාදේ. තේරුණා නේද? ඒකින්ද මේ හරි ගැටලුයි මේ ධම්මවල. දැන් කොහොම හරි ඔන්න ඔය ධම්ම පහකින් අකුසල ධම්ම පහකින් කියනකොට පංච නීවරණයි. තේරුණා නේද? මේ පහ ගැන අපි ඉදිරි පැහැදිලි කරනවා. මේ දවස් 4 හෙට ඉඳලා පැහැදිලි කරනවා මේ වෑයන් එන කරුණු. ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ ඒව අල්ලගෙන තමන් කරන භාවනාවේ තමන්ගේ ප්‍රගතිය මැනගන්න. තේරුණා නේද? එහෙම නැතුව ඔයගොල්ලෝ දක්ෂ වෙන්න බෑ. මන් ළඟ නීවරණ නැහැ කියලා රඟපාන්න දක්ෂ වෙන්න බෑ. තේරුණා නේද? ඒක අමූලික බොරුවක්. නීවරණ නැත්නම් මිනිසෙක් වෙන්න බෑනේ. තේරුණා නේද? නමුත් දැන් කාමච්ඡන්දයෙන් අච්චර ගෙවල් වලට ප්ලෑන් කරා කියලා ඕවා කරා කියලා මේ පස්පව් වෙනවද? මනුස්ස ගම නැති වෙනවද? එහෙම නැයිද මිනිස්සු ගෙවල් හද මිනිස්සු අපාය යන්නේ. තේරුණා නේද? මේ කාමච්ඡන්දයෙන් අපි වැඩ ගන්නවා අකුසල සංකල්පනා තියෙනවා එතන. නමුත් අර සතර අපාය යන තරම් ප්‍රබල කායික අකුසල වාචික අකුසල නෙමෙයි ඒවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ මොනවා හරි දැන් ගියක් හදන ඇති හොරකම් කරන්න කියන හොරකමක් ගැන. මේම හිතන්න යන්න එපා මම මේ කියා දෙන්නේ ධර්මයේ තේරෙන්න. දැන් ඔයගොල්ලෝ හෙට හොරකමක් ගැන කල්පනා කරනවාද කරන්නේ? දැන් කල්පනා කරන වෙලාවේ හොරකම වෙනවද? නෑ. දැන් ඉතින් වෙන්න විදියක් නැහැනේ. හොරකම වෙන්න නම් කායික කුසලයක් වෙන්න ඉපේ. තේරුණා නේද? එතකොට එතන හොරකම වෙන්නත් උදව් වෙන්නේ කාමච්ඡන්දේ උදව් වෙලා සංකල්පන ඇති වෙනවා. ඒවා කායික අකුසලුත් නෙවෙයි වාචික අකුසලුත් නෙවෙයි. නමුත් අකුසලයක්. සංකල්පීය අකුසලයක්. තේරුණා නේද? එහෙමනම් ඔයගොල්ලන්ගේ ජීවිත කතාවේ කොහොම හොරකම් කරපුවා කොච්චර ඇතිද? කොහොම බොරු කියපුවා කොච්චර ඇතිද? කොහොම පස්පව් කරපුවා කොච්චර ඇතිද? එහෙම ඉවන් නැද්ද? දැන් සත්තු මරපු ඒවා නෙවෙයි මං අහන්නේ. සත්තු මරපු ඒවා නැතුව ඇති. ඒක කායික අකුසලයේනේ. දැන් හොරකම් කරපුවා නැතුව ඇති. ඒක කායික අකුසලයේනේ. තේරුණා නේද? කාමයේ වර්ධව හැසිරෙච්ච නැතුව ඇති. ඒක කායික අකුසලයේනේ. දැන් ඕවා මානසික අකුසල් විදිහට නෑ කියන්න පුළුවන්ද? බෑ. සංකල්පනාවල ඇති වෙච්ච. එහෙම ඒවා තියෙන්න පුළුවන්. තියෙනවාමයි. තේරුණා නේද? දැන් බොරු කිව්වේ නැතුවට ඔයගොල්ලෝ බොරු කියන්න හිතපු නැද්ද? මෙහෙම කියන්න ඕනේ කියලා දැලසුම් හදපු තැන නැද්ද? ඒවා ගෙවල් හැදුවා වගේ නෙමෙයිද? ඒකත් කුසලයේද එතකොට? නෑ. හැබැයි ඒව කරා කියලා අපාය යන තරම් අකුසලයක්ද? ඒත් නෑ. ඔන්න වෙනස. තේරුණා නේද? එහෙමනම් දැන් හොඳට මතකයි. හොඳට තේරෙනවා ඇති. සංකල්පීය අකුසලිය අපි නොකර ඉඳලා නෑ නේද? අපි ළඟ දැනුත් කරන එකක් නේ. කෙරෙන්න පුළුවන් එකක් නේ. එහෙම සංකල්පන ඇති වෙන තැන මේක වෙන්නේ.
ඒ සියලු සංකල්පනා එක්ක කාමච්ඡන්දය ඉසින් පණ ගන්නලා තියෙනව නැත්නම් ව්‍යාපාදය නැත්නම් තීන මිද්දය නැත්නම් උද්ධච්ච කුච්චය නැත්නම් විචිකිච්ඡාව. තේරුණා නේද? සංකල්පීය අකුසල් සිදු වුණා කියලා පස්පව් නෙමෙයි. තේරුණාද? දැන් භාවනාව කියන්නේ සංකල්පීය අකුසලේ වච්චරීමයි. තේරුණා නේද? එහෙනම් භාවනාවේ සතුර කවුද? නීවරණ තමයි. අපි මෙච්චර කල් ජීවත් වෙනකොට නීවරණ උදව් කරගෙන සිදු කරපු සංකල්පීය අකුසල් ටිකයි මායя. තේරුණානේ? ඒකින්ද දෙන්නේගේ භාවනාවට මායය දෙන්නයි. දෙයාකාරයි. මොකද එයා හිතපු විදියයි යාට බාධකය වෙන්නේ. එයා දැන් අපි සංකල්පනා දෙන්නේ ගත්තොත් සංකල්පනා ඇති වෙච්ච විදිය සමාන නැහැනේ. තේරුණා නේද? එහෙනම් භාවනා කරන්න දෙන්නේ ගියත් ඒකට බාධක ස්වરૂපය සමාන නැහැ. තේරුණා නේද? එක්කෙනෙකුට එන බාධාව නෙවෙයි අනික් කෙනාට එන්නේ. ඒකට ගැලපෙන්නේ යාගේ අතීත සංකල්පනා මිසක් කායික අකුසල් වාචික අකුසල් නෙමෙයි. ඔන්න දැන් ඒකත් මතක තියාගන්න. දැන් කිසි කෙනෙකුට මෙතන එහෙම එකක් නැහැ. කරපු කායික අකුසලයේ බලපෑමක් නැහැ. වාචික අකුසලයේ බලපෑමකුත් නැහැ. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට හරි සතුටක් ඇති වෙයි. අකුසල වැඩියෙන් කරපු අයට. එහෙම එකකුත් නැහැ. දැන් මම කියන්නේ මේකත් ඉගෙන ගන්න ඕනේ. මම කිව්වා නේද භාවනාවට ඔයගොල්ලන්ට බලපාන්නේ බාධකයක් විදිහට බලපානවා අතීත සංකල්පීය අකුසලයේ. තේරුණා නේද? නමුත් ඔයගොල්ලන්ගේ භාවනාවට තමන් කරපු අතීත කායික අකුසලයේ බලපාන්නේ නැහැ. ඒකේ විපාක එක්ක ගනුදෙනුවක් නැහැ. තේරුණා නේද? එතකොට එහෙමනම් දැන් කායික අකුසල් කරපු කෙනායි කායික අකුසල් නොකරපු කෙනායි භාවනාවේ දෙන්නම කරනොත් දෙන්නටම බාධා සමානද? සමාන නැහැ. කායික අකුසල් වැඩියෙන් කරපු කෙනාට බාධාව වැඩි. තේරුණා නේද? හැබැයි බාධාව ගේන්නේ කරපු කායික අකුසල යනුව නෙමෙයි. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඕනම කායික අකුසලයක් ඕනම වාචික අකුසලයක් සිදු කරන්න වෙනකොට ඒකට උදව් වෙන්න ඕනේ සංකල්පීය අකුසලයක්. එහෙනම් දැන් කායික අකුසල් වැඩියෙන් කරන මිනිස්සයාට සංකල්පීය අකුසල් වැඩි වෙන්නේ නැද්ද ඒකේ? වැඩිනේ. ඔන්නේ වැඩි වෙච්ච ටික තමයි යාට බාධා වෙන්නේ. නැතු අර කායික අකුසලේ නෙමෙයි. තේරුණා නේද? වාචික අකුසලියෙත් නෙමෙයි. ඒකට උදව් වෙච්ච සංකල්පීය අකුසලිය. ඒකේ හින්දා තමයි එදා මේක එදාට ගැලපුණාට අපි මේකට අපි දැනගෙනම යන්න ඕන ගමන. බුදුහාමුදුරන් කාලේ දැන් අඟුලිමාල රහත් උනේ මේ හින්දා. එයාට කායික අකුසල් වල විපාක ටික ආවා නම් එහෙම මිනිස්සු නිකන් සත්තු මරලා නෙවෙයිනේ මිනිස්සු 1000ක් මරලා. තේරුණානේ? ඒක ආවේ නෑනේ. ඒක ආවන අවීචියේ පොදින්නේ බෑ. එහෙම අකුසලියක් ආවේ නෑ. නමුත් සංකල්පීය අකුසලයේදී බුදුහාමුදුරනේ බේරුවේ. ඒවා අපිට හරියයි නෑ. ඉතින් බුදුහාමුදුරු නෑනේ දැන්. ධර්මයේනේ තියෙන්නේ. ඒ කියන්නේ එච්චර දරුණු ඒවා කරලා කාටවත් අද ගොඩ යන්න පුළුවන් කියලා මතයක් හදන එක වැරදියක්. තේරුණා නේද? එහෙම වෙන්න බෑ. ඒ වුණත් බලන්න තව කොච්චර හිටියද පස්පව කරපු අය රහත් වෙලා බුදුහාමුදුරන් කාලේ. ඒ හැම එකම අර සංකල්පීය අකුසලයේ විතරයි මෙතන බලපාන්නේ. බුදුහාමුදුරුව හරියටම උපදෙස් දීලා එකෙන් ගලව ගන්නවා. තේරුණා නේද? ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලන්ගේ භාවනාවට බාධා එන්නේ තමන්ගේ මේ ජීවිතයේ සිදු කරපු සංකල්පීය අකුසල් වල විපාකයි. මේවා දරුණු ඒවා නන් නෙවෙයි.
මේ ජීවිතේ විතරක් හිතාගත්තට කමන්නේ. එහෙනම් බොරුවට රඟපහන්න යනවා මේ ගිය ආත්මේ කරපු කර්මයක් කියලා. මේ ජීවිතේම කරලා ඒක හංගලා. තේරුණානේ? ඒ බොරුව තමන් දන්න සංකල්පනාවල තියෙනවා. හැබැයි තමන් නොදන්න දෙයක් නම් මේක විපාකෙ ඉන්නේ. හැම දෙයක්ම තමන් දන්නේ දෙයක්. තේරුණානේ? සමත භාවනාවෙන් මේ විපාකෙ ඉන්නේ නැහැ. හැබැයි සමත භාවනාවෙන් ඔය වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න දෙන්නේ නැහැ දියුණු වෙනකොට. යාර දුක අවබෝධ වෙලා කැලේටම දක්කනවා. ඒක කවුරු කාටවත් වෛර කරලා යන එකක් නෙමෙයි. වෛර කරලා යනවා නම් අර ව්‍යාපාදී හරහා යන්න බෑ. සංකල්පනා ව්‍යාපාද සංකල්පනානේ. එහෙම එකක් නැහැ. තාපසයන්ට එහෙම නැහැ. තේරුණානේ? තාපසයෝ ඉන්නේ කැලේ ඉන්න තාපසයෝ ගිහින් බලන්න. කිසි කෙනෙකුට කරුණා මෛත්‍රිය මිසා එහෙම දුෂ්ටකම් නැහැ. තේරුණානේ? ඒ වුණාට දැන් ඔයගොල්ලෝ දකින්න රූපාවචර 4 වෙනි ධානලාභීට කතා කරලා බලන්න. ඔයාර අඩුම ගාන කියන්නේ ඔයා එහෙම කෙනෙක් හම්බුනොත් ඔයාට ධානයක් නැහැ කියන්නේ ඇත්තද කියලා අහන්නකෝ. එතකොට දුෂ්ටකම එළියට එයි. තේරුණානේ? ඔවම තමයි ධම්ම වල හැටි. ධම්ම අපිව අන්දනවා මිසක් අපිට බෑ ධම්ම අන්දන්න. ඒ කියන්නේ ඔයගොල්ලොත් ඒක දැනගන්න. ඔයගොල්ලන්ට බෑ ධම්ම අන්දන්න. ඔයගොල්ලෝ ධම්ම වල ඕන විදිහට නටෝන එක කරනවා ධම්ම. තේරුණානේ? දැන් ඔන්න ඔය නටෝන එක හක් කරන එක තමයි මේ බුදුහාමුදුරු කරන්න හදන්නේ. මේක තමයි දිනු කරන්න ඕන. තේරුණා නේද? එහෙනම් අපි මේ අකුසල් ධම්ම දැන් නීවරණ පහක් ගැන කිව්වනේ. එහෙනම් නීවරණ පහ යටපත් කරන්න ඕනේ කායික අරමුණෙන්. කායික අරමුණෙන් නීවරණ යටපත් කිරීම සතිපට්ඨාන භාවනාවයි විපස්සනා භාවනාවයි. මනෝමය අරමුණෙන් නීවරණ යටපත් වීම සමත භාවනාවයි. අන්න භාවනා දෙක වෙන වෙන විදිය. දෙකේම නීවරණ යටපත් වීමක් තියෙනවා. ආයි බලන්න භාවනා දෙක වෙන් කරගන්නේ කොහොමද කියලා. දැන් සමත භාවනාව කියන්නේ මොකද්ද? ඒක කරන්නේ නීවරණ යටපත් කිරීම. අකුසල සංකල්පන නැති කිරීම. නීවරණ යටපත් වෙනවා කියන්නේ ඒකයි. වෙන නැතුව මේ 아무තු මේ ಗುಣ ලැබෙන්න බෑ. පාතිහාරය ලැබෙන්න බෑ. දැන් මනෝමය අරමුණෙන් නීවරණයටපත් කරන භාවනාවක් තියෙද ඒක සමත භාවනාවයි. එතකොට සතිපට්ඨාන භාවනාවක් කියන්නේ විදර්ශනා තමයි. මොකද නීවරණ කතාවෙන් කියන්නේ. ඔයගොල්ලෝ නැත්නම් එක එකව කරන්නේ. කායික අරමුණෙන් නීවරණයටපත් වෙන්න. නේ ඒ ප්‍රතිපට්ඨානී තුල අන්තර්ගත යන්නේ චිත්තානුපස්සනාව. නේ එහෙම එකක් නෑ. කායानुපස්සනාව ඇතුලේ තියෙන තුනක්. දැන් අපි හිතමු දැන් අපි මෙහෙම කියලා දැන් ඕස්ට්‍රේලියාව තුල තියෙනවා ප්‍රාන්ත හතරක්. දැන් ඉතින් ප්‍රාන්ත හතර දැනක තියෙන්නේ. නමුත් අයිති කොහොමද? ඕස්ට්‍රේලියාවට. ඒක රටටනේ අයිති. ඉතින් එහෙනම් චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව, කායानुපස්සනාව කියන එක අයිති කයෙන් එන අරමුණටයි. කයෙන් එන අරමුණකදී එන්න ඕන චිත්තානුපස්සනාව. නැතුව එක එක ඒවාර ගෙවල් හදනවා, කසාද බඳින්න හිතනවා වගේ නියන් හිතන එක චිත්තානුපස්සනාව නෙවෙයි. තේරුණානේ? ඒක නිකම් බොරු. හොඳයි. බොරු වැඩක් වෙනවා. හොඳයි. එතකොට කොහොම හරි කයෙන් එන අරමුණෙන් හැදෙන චිත්ත ස්වરૂපයයි මේ.
අපිට ඕන ඕන අරමුණෙන් ඇහෙන් කනෙන් එනේවට අදාළ නැහැ. තේරුණා නේද? ඒක කිව්වේ කායික අරමුණේ නීවරණයටපත්. ඒකින්ද ඔය කමඨහන ඉන්නකොට ඔය අනුපස්සනා හතරම වැඩි. දැන් මේක තමයි කරගෙන යන්නේ නෝ. නෑ දැන් අරමුණු එන ක්‍රම කීය සංකල්පනා හැදෙන ක්‍රම කීයක් දැන් අපිට ආවද? ආවා. ඇහෙන් එන අරමුණේ සංකල්පනා ඇති වෙනවා. ඒක ඇත්තනේ. කනෙන් එන අරමුණේ සංකල්පනා ඇති වෙනවා. දිවෙන් ඔහොම එන සංකල්පනා ඇති වෙන දොරටු 6ක් තියෙනවනේ. උප්පත්ති ඉන්ද්‍රිය 6ක් තියෙනවා. මේ උප්පත්ති ඉන්ද්‍රිය 6න් තව දැන ගැන්වෙන්නේ නැති දෙයක් තියෙනවා. මේ ඇහැ කන නාසය දිව කය කියන පංචේන්ද්‍රියෙන් ඍජුවම වැඩ කරන්න බෑ ඒගොල්ලන්ට. එයාට උවමනා වෙනවා අර මනෝ ඉන්ද්‍රිය උදව්. සංකල්පනා හදන්න. සංකල්පනා ඍජුවම හදන්න පුළුවන් ඉන්ද්‍රිය තියෙන එකයි. මනෝ ඉන්ද්‍රිය විතරයි. එන ඇහෙන් මොනවාන් හරි සංකල්පනාවක් හදන්න ඇහැ විතරක් තිබුණාට බෑ. ඇහැට පෙනුනාට බෑ. පෙනිච්ච එකයි එයාගේ මනෝ ඉන්ද්‍රියයි දෙක හවුල් වෙන්න ඕනේ. තේරුණා නේද? එතකොට කායික අරමුණෙත් එහෙම වෙනවා. එනවා කයෙන් එන අරමුණේ සංකල්පනා හදන්න කයට විතරක් බෑ. කවුද උදව් වෙන්න ඕනේ? මනස උදව් වෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මනසට පුළුවන් කාගේව උදව් නැතුව සංකල්පනා හදන්න. ඔන්න ඕක තමයි ඔයගොල්ලෝ අර ගෙවල් වල නිදාගෙන උඩ බලාගෙන කරේ. ඕකට කියනවා සැලසුම් හදනවා කියලා. ඕක තමයි ඔයගොල්ලන්ගේ හුඟක් අයගේ දෙකියාව. තේරුණානේ? ඕකට පඩිත් හම්බෙනවා. ඕකට තමයි පඩි හම්බෙන්නේ. නමුත් ඔතන වැඩ කරන්නේ එක ඉන්දියයි. තේරුණානේ? එතකොට ඒක නෙමෙයි මේ භාවනාව. කයෙන් එන අරමුණමයි වෙන්න ඕනේ. ඒ කයෙන් එන අරමුණේ ඕනම කායික අරමුණක වාචික අරමුණක මනෝමය අරමුණක මේ අරමුණක තියෙනවා කාණ්ඩ හතරක්. ඒ හතරෙන් තුනක් පොදුයි. පොදු ස්වરૂප තුනක් තියෙනවා. ඇහෙන් පේන අරමුණේ තියෙනවා වේදනා චිත්ත ධම්ම කියන ස්වરૂප තුන. තේරුණානේ? කනෙන් එන අරමුණේ තියෙනවා වේදනා චිත්ත ධම්ම. දිවෙන් එන අරමුණෙත් වේදනා චිත්ත ධම්ම තියෙනවා. කයෙන් එන අරමුණෙත් වේදනා චිත්ත ධම්ම තියෙනවා. මනසෙන් එන අරමුණෙත් තියෙනවා වේදනා චිත්ත ධම්ම. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නිවන් දකින්න ඕන වඩන්න කියන්නේ මොකද්ද? කයෙන් එන අරමුණේ වේදනා චිත්ත ධම්ම වඩන්න. ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම වඩන්න කියලා නේ කියන්නේ. දැන් ඕක තේරෙන්නේ නැහැ නේ. උගත චිත්තානුපස්සනාව කියලා 아무ත් එකක් වඩන. ඌට උගරපුර කියාව. ඒ හිතන්න රැකියාවට කරේ චිත්තානුපස්සනාවනේ. හැබැයි මනෝමය චිත්තානුපස්සන. තේරුණානේ? ඔන්නෝම බොරු ටිකක් ඔය කරන්නේ. ඒක මේ වර්තමාන යුගයේ බිහි වෙච්ච. බුදුහාමුදුරුවෝ කියපුවානේ. ඔයගොල්ලන්ට තියෙන්නේ අකුසලයක් කරන්න ඕනේ කායික අරමුණේ. කායික අරමුණේ අකුසලයේ රඳා පවතින අවස්ථා හතරක් තියෙනවා. තේරුණානේ? ඒකේ හතර තමයි කායික අරමුණේ ස්වභාවය මත, අරමුණේ වේදනාවේ ස්වરૂපයේ මත, කායික අරමුණේ හටගත් චිත්ත ස්වરૂපයේ මත, ඒ සිතේ හටගත්ත ධම්ම ස්වરૂපයේ මත. ඔය කියන කාරණා හතර මත අකුසල සංකල්පන ඇති වෙන්න පුළුවන්. ඕක හතරෙන්ම අකුසල සංකල්පන අහක් කරන්න කියනවා. අන්න එතන නිවනක් තියනවා කියනවා. බුදුහාමුදුරුවෝ. ඔයගොල්ලන්ට ලැබිච්ච එක නෙමෙයි වෙන්නේ ඇති ඒක. තේරුණානේ? ඔයගොල්ලන්ට වෙන නිවන් ලැබිලත් ඇති. දැන් ප්‍රාණය දෙන්නේ මේකයි. පුහුණු වෙන්න ඕනේ ඔතෙන්ට යන්න. ඒකින්ද ඕක කෙටි කරලා තමයි බුදුහාමුදුරුවෝ සතිපට්ඨානය කියලා දේශනා කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ පාඩම් කරගෙන කියවන්න දන්නේ මේකම දන්නේ මේක නේද?
කායේ කායानुපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඕක මේ ජීවිතයේ කීව කතාවක් කියවලා තියේද කොච්චර ඇහිලා තියේද? ඇහුන් නැත්නම් දැනට මරණයට පස්සේ අනිවාර්යෙන් ඇහෙන්න සලස්වන ජීවතුන් අතර ඉන්නේ. එయ్యර මරණයට පස්සේ දහන්නේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ. ඕකේ තමයි කියන්නේ කොච්චර හරි. ওই වාක්‍යය කියනවා කායේ කායानुපස්සී විහෙරති කියන එක සියවතාවක් විතර ඒ සූත්‍රයේ තියෙනවා. තේරුණාද? ඔගේ අර්ථය මොකද්ද? කායේ කායानुපස්සී විහෙරති. කායික අරමුණක වාසය කරන්න කියලායි මේ කියන්නේ. කොයි විදිහටද වාසය කරන්න ඕනේ? එදී වාසය කරන්න. ඒ කියන්නේ මේ අරමුණ පවත්වාගෙන යන්න. අවිජ්ජා දෝමනස්ස නැති වෙනකම්. අවිජ්ජා දෝමනස්ස කියන්නේ අර අකුසල සංකල්පනාදී. අවිජ්ජා දෝමනස්ස නැති දැනක පංච නීවරණ තියෙන්න බෑ. තේරුණානේ? එහෙම නේද කායानुපස්සනාව හඳුන්වලා තියෙන්නේ. නිකන් ඔයගොල්ලන්ට නිකන් මතක් කරලා බලන්න දැන් සතිපට්ඨානේ නම් කරන්න කියලා ධර්මාචාර විභාගයට කිව්වනම් ඔයගොල්ලෝ ලියන්නේ මොකද්ද? ඒව දන්නේ හින්දා මේ මං කියන්නේ. ලියන්නේ මොකද්ද? කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඕක ලිව්වට මේ ලකුණු දෙනවා. සතිපට්ඨාන 4 ඔය. දැන් ඔකට පෙලක් වෙලාට හැබැයි සතිපට්ඨානේ විස්තර ඇතුව නම් කරන්න කිව්වා. කායानुපස්සනාව විස්තර කරන්න ඕනේ. එතකොට තමයි කියන්න තියෙන්නේ අර ටික. කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඕක දැන් පාඩම් කරන එක නෙමෙයි හපංකම. ඕකේ අර්ථය තේරුම් ගන්න එක. ඕකෙන් කියන්නේ මොකද්ද? කායික අරමුණේ ඇලීම් ගැටීම් නැති අකුසලයක් කරන්න. අකුසලයේ තමයි අවිජ්ජා දෝමනස්ස කියන්නේ. දැන් මං කිව්වේ අකුසලයේ හක් කිරීමක් කියලානේ භාවනාව. එහෙනම් කායික අරමුණේ අකුසලයේ හක් කරන්න. තේරෙනව නේද? දැන් ඔයගොල්ලන්ට සක්මන් කරනකොටත් එන කකුල බිම් වදිනකොට අවධානය තියන්න කියන්නේ මොකක් කරන්නද කියලාද? ඔබගේ අවසාන ඵලයේ මොකක් වෙන්නද උනේ? කකුල පොළවේ වදිනකොට කායික අරමුණක් බිහි වෙනවා. අලුත් එකක්. ඒකේ අවිජ්ජා දෝමනස්ස අඩු කරන්න තමයි ඔය අවධානය තියන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට නිකන් මේ අන්වීක්ෂයකින් ශාරීරිය බලන වගේ මේ පරිේෂණයක් නෙමෙයි ඔය. ධම්ම එක කරන ගනුදෙන්න. තේරුණා නේද? එතකොට දැන් උදේ වරුවේ වෙලක් අය පාත්‍ය වගේ මේක හිමින් අඩිය දීලා ලැබෙයිද ප්‍රතිඵලයක්? දැන් මේක නෙවෙයිනේ මේ භෞතික දෙයක් නෙවෙයිනේ මේ කරන්න කිව්වේ. අස්සේ වගේ දුවලා මේකෙන් ප්‍රතිඵලයක් ගත්තයි. නෑ කකුල බිම් වදිනකොට ඇති වෙන සංකල්පනාවල අකුසලයක් වෙන්න ඕනේ. තේරුණා නේද? ඔන්න පළවෙනි පියවර. ඒකෙන් සම්පූර්ණ නෑ. තව තියෙනවා එහාට යන්න. ඒ කායික දැන් කකුල බිම් වදින අරමුණේ කකුල පොළවේ වැදුනා. ඔයගොල්ලන්ගේ ශරීරයේ විත්තියක වැදුනා. එතන කයෙන් වේදනාවක් හටගන්නේ නැද්ද? වේදනාවක් හටගන්නවා. ඒ වේදනාව හින්දා ඇලින් ගැටින් ඇති වෙන්න බෑ. තේරුණානේ? එහෙමනම් ඔය සක්මන් භාවනාවේදී කායික ස්වરૂපයේ මතින් විමෝදින කායේ කොටස අනුව අකුසලයේ ඇති වෙන්නත් බෑ. ඒකේ දැනෙන වේදනාව අනුව අනිය මට කකුල් රිදෙනවා මේක සනීපයි වගේ ඇලින් ගැටින් ඇති වෙන්නත් බෑ. ඒවත් අවසාන වෙනකන් යන්න ඕන. තේරුණා? ඊට කලින් ඔයගොල්ලෝ ඉඳ ගන්න ඕනේ. තේරුණානේ? භාවනාව ඉවර වෙන්න කලින් ඉඳ ගන්නවා. නැත්නම් නිින්ද යනවා. නිදිමත ඇති. එතනොත් මේක හරියන්නේ නැහැ. තව තියෙනවා ගෑලි. ඒ කායික අරමුණේම පොළවේ වදිනකොට ඇති වෙන එක එක ඒවා ගොල්ලන්ට මතක් වෙන්නේ දැන් ඉස්සර ඇවිද්දේවද දැන් මෙහි සක්මන් කරන්නේ ඕස්ට්‍රේලියා නිව්කාසල් මතක් වෙන්නේ කකුල බිම වදිනකොට කොහෙද අනුරාධපුරේ
එහි ඇවිද්දපුවා. නෑ මේ මතක් වුණාට කමක් නෑ. ඒක වැරද්දක් නෑ. මතක් වෙච්ච එකට ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න තරම් දක්ෂ වෙන්න ඕන. තේරුණා නේද? චිත්තානුපස්සනාව වැඩින්නේ එහෙමයි. දැන් කකුල පොළවේ වදිනකොට ඔයගොල්ලන්ගේ හිතේ ඔය මතක් වෙන ඒවා ඔය කකුලයි පොළොවයි අරමුණ එක බැඳිච්ච ටිකක් මතක් වෙන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට ඔය වයස වැඩි අයන මතක් වෙයි. මෙහෙ දක්මන් ගන්නකොට මතක් වෙයි ලංකාවේ රුවන්වැලි සෑය 8ම ස්ථානයේ ඇවිද්දේවා. වයස අඩු අයට. ලංකාවේ මුහුදු වේරළයත් ඇවිද්දේවා මතක් වෙයි. මල් වතු වල ඇවිද්දේවා මතක් වෙයි. තේරුණානේ? ඉතින් ඒක අනුවත් අවිජ්ජා දෝමනස ඇති වෙන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි චිත්තානුපස්සනාව. නැතුව වෙන ඒවා ජප කරලා නිකන් කල්පනා කරලා අර සිහිනමම රැකියාව කරා වගේ වැඩක් නෙමෙයි මේක. සැලදුමක් නෙමෙයි. තේරුණානේ? අඩු ගන්න ඔයගොල්ලන්ට තේරෙනවද මේ මතක් වෙන්නේ මට මේ කකුල බිම වැදිච්ච අරමුණ එක්ක බැඳිච්ච දෙයක් කියලා. මේ හේතුවෙන් මේ මතක් වෙන ඵලය ආවා කියලා තේරිලාද කරන්නේ ඔය. හේතුඵල ධමයක් නේද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙනම් කකුල බිම වදිනකොට ඊගාව මොහොතේ මතක් වෙන දේ අර කකුලෙන් ආපු අරමුණ එක්ක බැඳීමක් තියෙනවා, හේතුවක් තියෙනවා. තේරුණා නේද? ඒක තේරෙන්නේ අපිට. නමුත් තමන්ගේ ජීවිතේ ඒකට බැඳීමක් තියෙනවා. ඒක එක ගැටෙන්නේ නැත්නම් ඇලෙන්නේ නැතුව යන එක තමයි ඉස්සරහට එන්නේ. ඊට පස්සේ අවසාන කොටස. තව තියෙනවා මේ අකුසල සංකල්පනා අර කකුල බිම් වදිනකින් ඇති වෙන්නේ. දැන් තුනකින් අහක් කරගත්තා. මොනවද? අරමුණේ ස්වરૂපේ මත කායනුපස්සනාව. අරමුණේ වේදනාව මත වේදනානුපස්සනාව. ඔය වැඩිලා යන්න ඕන ඉස්සරහට. එකපාරට වෙන්නේ නැහැ. පුහුණු වෙන්න. අරමුණේ එක මතක් වෙන දේවල් ඉස්සර අතීතයත් එක කොච්චර හරි මතකෙට ගේනවා. තේරුණා නේද? ඔයගොල්ලන්ට නැතුව මේ සුරංගනා ලෝකයක් මතක් වෙන්නේ නැහැ මේ. තමන්ගේ අතීතයක් මතක් කරන්න. ඒ ටිකත් එක්කත් ඇලින් ගැටින් නැතුව ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ සිත තුල හටගන්නේ ධම්ම එක්ක ඇලින් ගැටින් ඇති වෙනවා. ඒක ආයක අරමුණේ හටගත්ත සිතේ ධම්ම එක්ක. ඒක ධම්මානුපස්සනාව වෙනවා. තේරුණා නේද? දැන් කොයික වඩහන්නත් ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ? උපදේශනා මෝඩයා වගේ කකුල බිම් වදිනකොට අවධානය තියන්න. තේරුණා නේද? එහෙම නැත්නම් අරක ධාතු ගුණ තේරිච්ච කෙනෙක් ඉන්නවනම් ඒව දැනනකොට ඇලීම් ගැටින් ඇති කරන්න එපා. අන්න ඒක තමයි ඔය කාය වේදනා චිත්ත ධම්ම වැඩිීමේ රහස. එහෙම නැතුව ඔයගොල්ලන්ට ඕනෝනිව කල්පනා කරලා විභාග පාස් වෙන්න වගේ විශ්වවිද්‍යාල ක්‍රමයක් මේකේ නෑ. තේරුණා නේද? ඒවා විශ්ලේෂණය කිරිල්ලා, විග්‍රහ කිරිල්ලා, සාහිත්‍ය කෘති නිර්මාණය කිරිල්ලා ඕවා කරන්න ගිහිල්ලා කවුද ලකුණු දෙන්නේ? මේ ධර්මයේ එහෙම ලකුණු නෑ. තේරුණා නේද? ධර්මයේ දින්නේ මේවා තමයි අකුසල සංකල්පනා කියන්නේ. ඉතින් ওই ටික හක් කරගන්න ක්‍රමයේ තියෙන්නේ ඕක තමයි ක්‍රමය. දැන් බලමු වෙලාව ගිහින් අපි දැනට නවත්තමු. මම පැහැදිලි කරලා දෙන්නම් ඊගාවට ඔයගොල්ලෝ කරගෙන යන්න. ඔය භාවනා කරනවා කියලා මූලිකව ඔය අපි දීපු විදිහේ නම් කකුල බිම් වදිනකොට අවධානය තිබීමෙන් ඔය හතරම කෙරෙනවා. ඔයගොල්ලෝ සාර්ථක වීම අනුව තමයි අර ධාතු ගුණ ඉස්මතු වෙන්නේ. ඊට පස්සේ ඒ කායික කකුල බිම් වදින අරමුණ නෙමෙයි ධාතු ගුණේ තේරෙන්නේ ඔයගොල්ලන්ට. කායිකව වෙන අරමුණු වල. තේරුණා නේද? වෙන තැන් වල නේ තේරෙන්නේ එතකොට. ඒ අරමුණේ ඇලින් ගැටින් නැතුව, ඒ කියන්නේ ධාතු ගුණයට ගලන් ගන්න නැතුව සක්මන කරන්න. එතන සතිපට්ඨානෙම වැඩෙනවා. ඔන්නම ඕක තමයි ඉස්සරහට යන ක්‍රමය. හැබැයි ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට අර එනවා මේකට බාධක ටික ඔයගොල්ලන්ගේ ඉස්සර අකුසල් සංකල්පනාවල විපාකයි. තේරුණානේ? ඒකින්ද බාධකයේ එකිනෙකාට වෙනස්.
තේරුණානේ? එන්නේ වා ටික හරියට මේ දවස් ටිකේ ඔයගොල්ලෝ ප්‍රශ්න වලට ඇහුවා මට කියා දෙන්න පුළුවන් මේක වැලකිලා යන විදිහ නම් ඔය දීප උපදේශ වල තියෙනවා. දැන් ඔයගොල්ලන්ට කියා දෙන්න පුළුවන් මෙන්න මේක ගලව ගන්න මේකම කරන්න ඕනේ කියලා. තේරුණානේ? ඔයගොල්ලන්ගේ හැබැයි එන්න ඕනේ. භාවනාවේ ප්‍රගතිය පිළිබඳ විස්තරයෙන් තියෙන්න ඕන ප්‍රශ්නේ එන බාධකය ගැන පැහැදිලි දැනුම තියෙන්න. තේරුණානේ? ඒක අල්ලපු ගෙදර මිනිස්සුයගෙන් හෝ පොතෙන් දැකලා බෞද්ධ channel එකෙන් බණ අහලා අහුලගත්ත කැලලක් වෙන්න බෑ. තේරුණානේ? ඔයගොල්ලන්ගේ එහෙම කැලලි වැඩි. වෙන්න ඕනේ ප්‍රායෝගික පුහුණුව. එතකොට උත්තරයක් තියෙනවා. නැතු අහුලගත්ත කැලලි වලට උත්තර නෑ. තේරුණානේ? ඒක නිකන් දැනුමක්. භාවනාව කියන්නේ දැනුමක් නෙවෙයි. පුහුණුවෙන් ලැබෙන ඵලයක්. ඔය දෙක තේරුම් ගන්න උත්සාහ කරමු. ඒකට තමයි එතකොට අපි මහන්සි වෙන්නේ. ඒකම ඉස්සරහට ගෙනියමු. මම හිතන්නේ කාල වේලාව ගියේ හින්දා අපි දැනට නවත්තමු සාකච්ඡාව. ඔයගොල්ලෝ ටිකක් වෙලා භාවනා කරලා 3යි දැන් වෙලාව 3ට කාලයි. 3:00ට විතර එන්නේ. විනාඩි 45ක් තියෙනවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි.